ආයුබෝවන් අපි බලන්නේ හැමෝම new achievers හතරවෙනි එඩිෂන් එක සඳහා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි එකතුනේ එකතුලා විශේෂ කතාවක් හඳුනා ගන්න මට වචන නැහැ. ඉතින් ඒකේ දිස්ත්‍රික්කයෙන් යාළුවා නොදන්න කෙනෙක් නැති තරම් හඳුනා දෙන්නම් මම. ඉතින් අපි මේ ආදරණීය වෙලේසිබා ටීම් එකේ අයියලා කියලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අයියගේ අපි බලහින අපේ වියර්ස්ලට අයියලා කියලා සාදරයෙන් ආදරයෙන් හඳුන්වා දෙන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. අයියලා බලන්න. හරි. සමහරවිට මම නියු චතුරංග ගුණසේකර CS කියලා කටි දන්නේ. මම විශ්වවිද්‍යාලයේ සවයි තමයි නියෝජනය කරේ. 2012 අපිට මතක නෑ අවුරුද්ද ප්‍රසිද්ධ හිටියා. අපේතර යන්තකට සහභාගී වෙන 2015 එතනින් තමයි අපි කවුරුත් අඳුරගත්තේ. මම ලියෝ ශානක් කියනවා මමත් මුල් විශ්වවිද්‍යාලීය සමාජයේ තමයි ලියෝ වලට එකතු වුණේ 2014 තමයි ලියෝ වලට සම්බන්ධ වුණේ 2015 දී මගේ පළවෙනි කැම්ප් එකේ සාකච්ඡා කරනවා දැන් අද ඉවෙන්ට් එකට ඇවිල්ලා ඉන්නේ 2016 17 අර මගේ පිට ලියෝ සමාජ සභාපති වුණා එතකොට මේ විදිහට තමයි ලියෝ මගේ ජීවිතය පටන් ගත්තේ මම ලියෝ සංස්කෘතික පරිසරය පාලිගම් සමාජ තමයි යෝජනා කරේ මම 2010 වගේ තමයි ලියෝ සංස්කෘතික සායනයේ 2020 අවුරුදු 10ක් කාලයක් වගේ ලියෝට නැගිටලා එතකොට ඇත්තට මගේ 2015 ප්ලස් ලියෝ කැම්ප් එකේ යාළුවෝ තමයි මේ ඉන්නේ ඒතරම සතුටුයි ශාම එවිදිහට ඉන්නවා අපි කට්ටිය ගොඩක් අසමතක තියෙනවා අපි ඒ විශ්වාස ෂෙයා කරගමු අශිත් ඔව් මම 2013 මම ලියෝ වශයෙන් 2013 තමයි මම කටුවාව ලියෝ සමාජයට එකතු වුණේ එතන මම 2020 වගේ වෙන අවුරුදු 7ක් වගේ හිටියා. මගේ දෙවෙනි කැම්ප් එක තමයි ඉන්නේ ඉතින් පළවෙනි එක බින්දුවේදී. ඒ කැම්ප් එකත් එක්ක තමයි 2015 දී අපි කැම්ප් එකේ ඉන්නේ. ඒ දැන් අද නම් මේ කට්ටියත් එක්ක ඉන්න හම්බලා දෙනවා. ඉතින් අද එකටයි හැමෝම එකතු වෙනවා කැම්ප් එකේ පාස් අවුරුදු 10ක් පස්සේ. සතුටුයි. මම ලියෝ ටිකට ජොයින් මේ මුලින්ම කඩුවාව ලියෝ සමාජයේද මමත් අශේනය වගේම 2014 තමයි ලියෝ වලට සම්බන්ධ වෙන්නේ. වෙලෙසුදා ටීම් එකත් එක්ක කැම්ප් එක තමයි මගේ ෆස්ට් කැම්ප් එක. ඉතින් රසමත් ගොඩක් අපිට තියෙනවා බෙදා ගන්න මම හිතන්නේ මේක ලොකු සුන්දර අවස්ථාවක් වෙයි කියලා විශ්වාස කරනවා. මම රන්දික පීරිස් දෙවියන් නැගෙනහිර ලියෝ සමාජය තමයි මගේ ක්ලබ් එක. මම 2008 තමයි 2009 වගේ තමයි ජොයින් වෙන්නේ ලියෝ වලට. ඊට 2011 වගේ ප්‍රෙසිඩන්ට් කරනවා. අපි 2015 තමයි අපි ටීම් එක වෙලෙසුදා නමින් එකතු වෙන්නේ. ඒක ජයග්‍රහණය කරනවා උදා ඉඳන් මේ සුන්දර මතකයන් හැමදාම අපි ෂෙයා කරගන්න හැම වෙලේම සාරංගෙන් නම් මම දිගේ සාරංග මම ඉංග්‍රීසියෙන් ක්ලබ් එකේ මම 2011 ලියෝ ක්ලබ් එකේ පළවෙනි ප්‍රෙසිඩන්ට් ටර්ම් ප්‍රෙසිඩන්ට් මගේ තුන්වෙනි කැම්ප් එක තමයි 2015 විලසිදා ඒකේ අපි සුන්දර මතකයන් තියෙනවා ඔක්කොම ෂෙයා කරගමු තව ඉස්සරහට ශ්‍රී ලංකා පරිවර්තන මගේ ලියෝ සයිට් එක පටන් ගන්න 2010 පැටියා මෙක්ක එකේ ඒක 2015 මම දිවල ඊස්ට් ලියෝ ක්ලබ් එකෙන් බැඳෙනවා 2015 දී තමයි මට කලින් දෙකලම හම්බෙලා තියෙනවා ටීම් එක මිලේ සුදා ටීම් එක මට හම්බෙන්නේ 2015 කැම්ප් එකේ ඔව් මම ලියෝ දිනුතු මම රත්නගේ ලියෝ ක්ලබ් එකේ තමයි ඉන්නේ මම 2011 තමයි ජොයින් වෙන්නේ ලියෝ එකට මගේ ෆස්ට් කැම්ප් එක තමයි මේ මිනිටි කැම්ප් එක ඒකේ තමයි අපි අන්තිම විලේසුදා ටීම් එකම අපිම ඉන්නේ. ඊට පස්සේ ලොකු දේවල් අපි අතර ෂෙයා වුණා. අපි ෂෙයා කරා. ලියෝ සභාව මම 2014 තමයි දුන්නේ. 2015 ෆස්ට් කැම්ප් එක. ඒ කැම්ප් එකකින් අපවත් දෙකින් ගොඩක් තියෙනවා. මාර්ෆන් මේ කැම්ප් එකේ මොකද ස්තුතියි අයලා කියලා හැමෝටම ඉතින් මේ මූණ ටික මට හරි මුරු පුරුදු මොකද මම ලියෝ කරන්න ගත්තත් හරි මට අද වෙනකම් මම මේක මුරු පුරුදු මූණවල ටික ඉතින් අද වැඩසටහන පුරාවටම අයලා කියලාගේ ජීවිතවල ලියෝ බලපෑවේ කොහොමද ඒගොල්ලෝ මීටින් කරලා ලබා ගත්ත අත්දැකීම් කොහොමද කියන එක කතා කරන්න අපි සූදානම්ින් සිටිනවා ඉතින් අපි පටන් ගන්න කලින් ඒ කියන්නේ අපි කොහොමද යන්න කලින් අපි දැනගන්න කැමති අයලා අක්කලා හම්බුනේ කොහොමද කියලා ඒ කියන්නේ අයලා අක්කලා ලියෝ ඇතුලේ මේ ටීම් එක මෙච්චර මේ බොන්ඩ් එක ඇති වෙන්න කලින් අයලා අක්කලා මුලින්
හම්බුනේ කොහොමද කියලා. ඔව් අපි 2015 තමයි district president සංදිමා නංගි ලියෝ සංදිමා. එතකොට කැම්ප් යාම ඉන්නේ ලියෝ කෝසල ගැන අපි ඉතින් හැමතිස්සෙම කතා කරගෙන සාලිතියක් කෝසල ගැන කැපවීම ගැන මේ සාලිතියක් ඊටසේ මේක විශේෂත්වයක් තිබ්බේ කැම්ප් එක ආමි ට්‍රේනින් එකක් වගේ ආමි කැම්ප් එක මිලිටරි බේස් එක. එතකොට ඒකේ ගොඩක් ඔය යුනිවර්සිටිස් වලට ඒගොල්ලන්ට ට්‍රේනින් කරන තැනක් ඒ අත්දැකීම අපි ඊට කලින් අරගෙන තිබ්බේ නැහැ. ෆස්ට් ටයිම් තමයි අපි ආමි කැම්ප් එකට ගිහිල්ලා ඒ වගේ අත්දැකීම ගත්තේ. අපි යන්නේ ඉස්සෙල්ලා ඉඳන් හොඳ යාළුවෝ. ඒත් අපි ලොකු බැඳීමක් ඇති වුණා. ගියාට පස්සේ ඒක ටීම් දෙදුවට පස්සේ අපි කොහොම එකතු වෙලා ඊට පස්සේ කතා බහ කරලා අපි ටීම් එකක් හදාගෙන 2015 අපි විදේශී දාගෙන නම් ටීම් එක මේ කරේ. ඒකට මුන්න හේතුනේ මේ ඒ දවස්වල ප්‍රසිද්ධ මාතෘකාවක් තමයි විදේශී දා කියන්නේ. සතිය. ඔව්. ඔව් ඒක අපි කැම්ප් එකට යනකොට ඒ කලින් සතියේම තමයි දවස් 5කට කලින් වෙලේ සුදා කියලා ලංකා ප්‍රසිද්ධ චාතය අතරකට නම් තිබ්බා. අපි එතකොට කතා කරලා ඒ දවස්වල අපේ කැම්ප් වල අපි උගත් කරන්නේ කාලීන මාතෘකා එක තමයි අපි නම දාන්නේ. දේශපාලන මුදුන් ඒ වගේ දේවල්. පිට දේවල්. එතකොට අපේ මුලින්ම ආපු නම තමයි මේ වෙලේ සුදා කියලා හරි ප්‍රසිද්ධයි. ඊට පස්සේ අපි අපේ හිටපු පාස් දිස්ත්‍රික්ට් ප්‍රසිඩන්ට් කෙනෙක් විදිහට දුම්බිදුව අරගෙන ඒ ගිල වගේ තත්යකට අපි ඒ විදිහට වෙලේ සුදාගෙන නම දාලා අපි ග්‍රාමයට දුක් කරා. ඉතින් පස්සේ තමයි වෙලේ සුදානම අපි මේ නම ඉන්ට්‍රොඩියුස් කරලා ග්‍රාමයට. ඒක නම දැම්මොත් ඒක පුල් ග්‍රාමයේ අර තමයි ඉන්දල් කරනවා. ඉන්දල් දුන්නේ ග්‍රාමයේ නම තමයි ඒක නම දාන්නේ. ටිකුලර්ලි ඉතින් අර පළවෙනි කැම්ප් එක මේක. මේගොල්ලෝ හම්බුනාම ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද? අතන මම මතකයි මම යනකොට බස් එකේ යද්දි මේ ෆස්ට් කැම්ප් එක නිසා ඒ දවස්වල කියලා වැඩි අපි කතා කරලා අන්තිමට මේ මඩ සෙෂන් එකක් තියෙනවා කියලා මම දැනන් හිටියා. මම හරි බයෙන් හිටියේ. ඒ නිසා හරි පරිස්සමෙන් මම බයෙන් ගියා කියලා මතකයි මුලදී. හැබැයි ටීම්ස් වල අපි කිසිම අයිඩියාවක් තිබෙන්නේ නැහැ කවුද හම්බුනේ ටීම් එකේ. ඒ කිසිම අයිඩියාවක් තිබෙන්නේ නැහැ. එතකොට ටීම්ස් බෙදලා ඒ පළවෙනි අයියලා කිව්වා වගේ මම නම දාපු තැන ඉඳන් අපි කට්ටිය මාරි විදිහට බෝල් ගුණා මට ගොඩක් අය හම්බෙලා තිබෙනවා. ගොඩක් අය හම්බෙලා තිබෙන්නේ නැති තරම්. මොකද මම ජොයින් වෙලා කවුරුද තමාරක ගැන තමයි කැම්ප් එකට යන්න හම්බෙන්නේ. එතකොට අර කිසිම කෙනෙක් පරණාලුත් කියලා වෙනසක් වත් අපි කාට අතරම ගැටයක් තිබෙන්නේ මම තමයි ටීම් එකේ පුදුම කෙනා. එතකොට දැන් මේ එතකොට අර ලොකු අයලා එහෙම අක්කලා කියලා වෙනසක් නැහැ. හැමෝම මාර ලොකු බොන්ඩ් එකක් අපේ මුලින් ඉඳන්ම තිබ්බා. අර බයක් තිබ්බේ කිසි දෙයක් අදාළ වුණේ නැහැ. එතනින් පස්සේ ඒ දවස් තුන මේ සෙට් එකත් එක්කම හිටියට සෑහෙන ලොකු එක්ස්පීරියන්ස් එකක්. හරි. ඉතින් දිමුතුයි. ඔයාලා කොහොමද මේ කැම්ප් එක? ඇත්තටම 2001 ලියෝ කරේ දුන්නාට අපි මම අන්තිම අපි ළඟින් ලියෝ වෝකේ උටේ කාලේ ඊට පස්සේ ගොඩස්කෝනේ ගෝල්ඩන් රෝස් එකේ වෙනම කොන්ෆරන්ස් තිබ්බා. ඒකට අපි හම්බෙලා අපි කතා කරා. හැම වෙලාවෙම කතා කරනවා ශ්‍රී ලංකාවේ නම් කිව්වා. අපි කතා කරාට මේ වගේ බොන් ටිකක් ඇත්තටම හම්බුනේ ඒ කැම්ප් එක තමයි. මේක කැම්ප් එක අපි දන්නේ නැහැ මෙයායිද කවුරුද දන්නේ. ඒ එතන ගියාට පස්සේ උදේ ගාමින් අපි රැය පිටත් වෙනවා මම. ඒක රැය 10ට පිටත් වෙනවා කොළඹ. ඒක තමයි පෞද්ගලික 6ට 4 යනවා අපි මේ කැම්ප් එකට ගිහින් මේ කැම්ප් එකට. ඉතින් මේ කැම්ප් එකට ගිය වෙලාවල තමයි ලියෝ එකේ ලොකු අය අපි දන්නේ මොනවද ෆස්ට් ටයිම්. ඒ ලියෝ එකේ අපට අම්මා තරයි කට්ටිය යනවම අර අපි දන්නේ කොහොමද මේක ඉන්නවද ආම්ගේ කට්ටිය ඇවිල්ලා ඕගොල්ලෝ නිකන් උදේ පාන් තරයි නැගිටින්න ඕනේ පීටි කරන්න ඕනේ. ඒක ලොකු අපි ගොඩක් දේවල් පිටත් අපි මේ කැම්ප් එකට අපි අත්තර නැතුණලා නැහැ. පිටින් අපි දැක්කට ආම්කස්තිය කරලා උදේ පාන් නැගිටලා ට්‍රේනින් කරනවා. ඒ වගේම අපි ඔක්කොම දෙන්නේ. අපි අතරම ඒ ටිකක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේ දෙයක්. අතරම සතුටෙන් මොකද මේ වගේ අපි ඉන්නේ. අපේ ටීම් එක කරන්නේ මොකද අපි ලියෝ 20ක් වගේ රවුන්ඩ් එකක් ඉදියා. ඒ ඔක්කොම මේ ට්‍රේනින් එක දුන්නා. ඉතින් අපේ කට්ටිය බොන්ඩ් එක උනේ අතරම අපි නැත්නම් කරපු ගේම්ස් හැම එකේම අපි හැම වෙලාවෙම ඔයා කරමුවත් යමු. අපි හැම වෙලාවෙම එකතු කරගෙන ඔක්කොම ගේම් එක. ඒතරම ගන්න chance එකක් අපිට හම්බුනේ ඒක තමයි. මේකේ දිනුතුයි. ඉතින් අයියලා අක්කලා මේ ටීම් එකක් විදිහට හරි සුන්දර මතක රාශියක් ඇති.
මොකද අද වෙනකන් අවුරුදු ගණනාවක් තිස්සේ ඔයගොල්ලන් කොහොමද පැතිලා ඉන්නවා කියන්නේ අනිවාර්යෙන් සුන්දර මතක ගොඩාක් තියෙනවා. ඉතින් අපිව නිවුස් වල ගොඩාක් මේ වෙද්දි බලාගෙන ඉන්නවා. ඒ නිවුස් ලයික් අයලට බෙදා ගන්න පුළුවන් මේ සුන්දර මතක ටික අයියලා. තරංගලි පටන් ගමු. පටන් ගන්න දෙන්න එක. ඒක කොහොමයි මම කියන්නම් කැම්පේකට වීඩියෝ කිව්වා යාමාට විතර තුනක් ඉඳලා ඊට කලින් මම කැම්ප් එකට ගියේ කොසලයි කරන කැම්ප් එකක් මම සම්නිමාත් තමයි ගියේ විශ්වවිද්‍යාලෙ මමයි කොසලයියි පසුතුමන්ගේ කලින් කෙනෙක් තමයි ගියේ අපි බවුදා මේ බස් එකේ පොඩි ගිහලා යද්දී අපි ඉතින් ගිහලා අපිට ඒක උදේසලකේ ඩොක්කෝඩින් වුණා අවසානම හතේ වෙද්දි අපිට දුව මෙහෙමයි කමාන්ඩර් කතා කරලා ඒකනේ දුව අපිට කැම්ප් එක කරන්න වෙන්නේ මේ අතුල් එක නැහැ කියලා. ඊට පස්සේ අපි දන්නේ මොනවද කරන්න කියලා. ඊට පස්සේ තව පැය දෙකකට කලින් මේක පිටත් වෙනවා. ඉතින් අපිට හතමාරේ විදිනවා කැම්ප් එක කරන්න දෙන්නේ නැහැ කියලා 10 මාර්ට 9 මාර්ට 10 වෙද්දි පොරණින් පොළොවින් බස් මේ දෙක පිටත් වෙනවා. බස් එකක් පොඩක් තමයි එන්නේ. ඒ කියන්නේ 120 බිස්ගියක් එකක් පිටත් වෙනවා. ඊපස්සේ අපි කතා කරනවා ඔක්කොම කතා කරලා අන්තිමට මම වගේ ධම්මිමාක් කරලා ඒක ධම්මිමාක් මම ඉන්න ලෝයර් කරලා ඊට පස්සේ ඒකේ ආයි මේ විදිය පටන් ගත්තා. ඊට පස්සේ ඒ දැන්ටත් කරලා කතා කරලා තමයි ඊට පස්සේ ආයි අපිට අතයි අපේ ස්පාන්සර් ගමන්න ගිහුවා එන්න කියලා ආගේ මීටින් රූම් එකට. ඊට පස්සේ ආයි මුලින්ම අපි එන්නගෙන ගිහිල්ලා ප්‍රමාණය රූම් එකට ගියා. ඉතුවා අපිට බඩු ඔක්ලයි යන්න වෙයි කියලා. මොකද කියන්නේ ඒ තරමට බය ගියේ මායිකෝතලගේ පහිවලි ගියේ. ඊට පස්සේ ඉතුවා උටා මේ මනිවයි අවුලක් නැහැ. මම මොනේ කරා මේක කරන්නේ. ඒක තමයි අපි කියන දුක්මත් දැක්කේ. ඒක ගමන් අපි එවුවා තව දැන් එවුවා. ඊට පස්සේ අපි කිතුම් කළා කතා බේස් කැම්ප් වල කතා කරාදී කැම්ප් වල කතා කරාදී ඊට පස්සේ ආමුණන්සර් ගියා. ඊට පස්සේ අපෙන් එවුවෙන් පස්සේ කොම්පිටි කොහොමද කියලා අපි 120 කුල පස්සේ අම්බෝස මේලා නෝනේ කියනවා. මොකද කියන්නේ ඇත්තම කතාවද පොදලා යනවා. අපි ඔක්කොම කතා කරලා පස්සේ උනා. ඊට පස්සේ ගෝවා මාර්ගේ කතා කරලා අපි ලස්සනට වැඩේ කොහොමද කළා. අශින්යි සුන්දර මතකයක් බෙදන්නකො. ඔව් එතකොට දැන් කැම්ප් එකට මුලින්ම ඒක තියෙනවා ඒ රසවත් සිද්ධි ගොඩක් දැන් අපි මට මතකයි කලින් අවුරුද්දේ කැම්ප් එකට අපි යනකොට අපි අර කැෂුවල් විදිහට ඇඳගෙන ගියේ අර රිලැක්ස් පිටට. මේ කැම්ප් එකට ඇද්දි අපි මුලින්ම කැම්ප් එකට ඇතුල් වෙලා අපේ මොකද සරමරේ කරද්දි ෆෝමල් ඇඳලා යන්න උනා අධිකට දාලා ටයි දාලා. දැන් කට්ටියම අතඳගෙන ගිහිල්ලා ඒතරත් ලොකු සෙෂන් වගේක් තිබ්බා. ඒ සෙෂන් ටික දීලා ඊට පස්සේ ටීම් ටික වෙන් කරලා ආවට පස්සේ තමයි මෙඩිකල් එක මෙඩිකල් එක කවරයි යනවා. ඔව් මෙඩිකල් එක කරන් ආයෙත් මුලින්ම කැම්ප් එකට ගන්න නැහැ. දැන් කට්ටියම දොස්තරලා හම්බෙලා මමත් ගිහිල්ලා ඒ වගේ හම්බෙලා හැමෝම මෙඩිකල් අනිවාර්යයෙන් ආනෙකට බැඳෙන්න යනවා කියලා අපි හැමෝම ආවේ. හොඳට ටයි දාගෙන ඉඳලා සෙෂන් වල ඉඳලා හුඟක් දේවල් අලුත් සෙෂන් වල අපි ඉගෙනගෙන එහෙම කරනවා. ඊට පස්සේ තමයි කැම්ප් එකට ආවේ. සෙල්ලට ඔය ටීම් එකකට ආවා. ඊට පස්සේ හොඳම ටික තමයි මම ඉස්සෙල්ලා මතක් කරගුවේ. අපි මේ ටීම් එකට නම දාන්නේ. ඒකේ වෙලේ මට මතකයි අපි විදේශ සුදාගේ නම කිව්වම ඒ හැමෝම මගේ hina වෙලා එක ඒ කැම්ප් එකට අලුත් දැයි. ඒ කියන්නේ කැම්ප් එකේ දැන් ට්‍රේනින් වලට ආදිවාසීලා ආවට අර අපේ වගේ සිවිලියන්ස්ලා ඉගෙනගන්නට ගොඩක් වෙලා තිබ්බේ නැහැ. අපි ඇවිල්ලා මේ නමක් දාලා නම පෙන්නන්න ඩ්‍රාමාවක් කරන අලුත් ගියා. වෙලෙසුදෝවා මට මතකයි හිටපු ලොකු ඔෆිසර්ලා එහෙම අපේ ඔෆිසර්මට ඇවිත් කර්නල්ලා මේ හැමෝගේ hina වෙලා ඒක හරිය අලුත් අංශ කියනත් පුළා ඒගොල්ලන්. ඊට පස්සේ උතරින් වෙච්ච හොඳම එක තමයි අපිට මුලින්ම හොඳ එක්ස්පීරියන්ස් හම්බුණා මේ මඩේ දාමු ජීප් එකක් ගොඩ ගන්න. මම හිතන්නේ ජීප් එක ගොඩ ගන්න හැදුවා ටීම් හැමෝම අන්තිමේදී ඇත්තටම ගොත් අර දුකයිදලා වගේ ඩ්‍රයිවර් මහත්තයා පොඩ්ඩක් පාගා කරලා ජීප් එක ගොඩ ගන්න අපිට ගොඩ ගන්න බැරුණා. අපි විනාඩි ගානක් එක 15ක් විතර try කරන්න බැහැ. ඊට පස්සේ මම මෙතන ඒක වඩ ගෑවා. මේක මට මතකයි බූට්ස් දාලා අපි බස් මට මතකයි මම බැස්ස ගමන් මාවේ ජීප් එක ගොඩ ගන්න බෑ අපිට කිව්වේ ට්‍රේනින් ඔෆිසර් මුලින්ම මෙයා ගොඩ දාලා ඉන්න මුලින් ජීප් එක මෙයා ගිහලා පස්සේ බැස්සුවා මෙයා එරුණා. ඊට පස්සේ මෙයා අපි බූට් දෙන්න ගත්තා. ඒ වගේ දේ රසවත් සිද්ධි ගොඩක් ආයෙත් තමයි මට හොඳට මතකයි දැන් තව එක රස සිද්ධිය තමයි අපි හයික් එකේම ගිහලා ගොඩක් මාංශලා හිටියලා අපි පිළිවෙලමයි නිදාගෙන ඩෝමෙට්රියේ දැන් මම ආසවට බංක බෙට් තියෙනවා දැන් මම ආසවට උඩට තමයි හිටියේ. උදේ 3 මාට දැන් උදේට මකට අමාරු නිදාගන්න දවසේ උදේ 3 මාට ලාභයක් වදිනවා. ඔව් දොලක් උදේ පාඩම් නැගිටිනවා. උදේ පාඩම් නැගිටිනවා මහමානදී ඉන්නෝ දෙන්න පීටි කරනවා. තාර පාරේ පීටි කරලා
ඉතින් 3:00 විතර එලාම්යක් වදිනවා. කවුරුහරි කෑගහුව ඕෆ් කරන්න කියලා ඕෆ් වුණා එලාම් එක. ආයෙ විනාඩි 5කට ආයෙ වදිනවා දැන් මේක. ආයෙ ඕෆ් කරන්න කෑගහුවා. ආයෙ විනාඩි 5කින් ආයෙ වැදුනා. මමත් නිදිමත ගානේ දැස්ස ඇඳගෙන දැන් මේක ඕෆ් කරන්න ඕනේ. යද්දි මොටෝනිය සමාජෙම කසුන් දීගෙන කීගෙන තමයි මේ ෆෝන් එක. අන්තිමට කසුන් එක ඕෆ් කරන්න හදලා ඕෆ් කරන්න බෑ මොනාද ඒක. බැටරි කරවල තමයි හිතන්නේ. හරිද? ඒ වගේ ඊට පස්සේ ඉතර ඉඳලා උදේ වුණ අපි ගියා උදේ කෑමට. ආයෙ මට මතකයි රසසිද්ධියක් දැන් මේකේ. කැම්පර් ගියට පස්සේ ඕගනයිසර්ස්ලා වෙනම ඉන්නේ. ඒගොල්ලෝ වෙනම කට්ටියක් ඉන්නේ. ඒතර ඉන්නවා අපේ පිට ඩිස්ට්‍රික්ට් එකෙන් අප්පන්ට ලියු රාජ්‍යයෙන් කියලා. ඒක කට්ටිය ඉන්නවා. ඔක වෙනම පොඩ්ඩක් කට්ටියක් ඉන්නවා. ඕගනයිසර්ස්ලා වෙනගෙන ඔක දෙකෙන් කිරියෝ ප්ලෑන් කරනවා. දැන් අපි ඉන්නවා අපි කැම්පට ඇවිල්ලා අපි එක්සර්සයිස් ඔක්කොම කරලා දුවලා පුෂ් අප්ස් ගහලා කැම් කරනකොට දැන් අර VIP වගේ වෙන කට්ටිය එනවා. ෆිට පස්සේ එනවා. ඒ කට්ටිය එනවා දැන් තමයි හැරලා තියෙන්නේ. ඒගොල්ලෝ බොස් දාන් එනවා. එනකම අප්පර පොඩි කිනාවක් වෙනද කෙනෙක් ඉන්නවා. එනකොට නේ අපි දිහා පොඩි කිනාවක් දානවා. මේක උදේ දුවලා ඉන්න අපි ටික විනාඩි 5ක් ගියේ මම දැක්කේ VIP සෙට් එක කැම්ප් වලට වට දෙකක් දීලා පුෂ් අප්ස් හම්බුණා. ඒකට පනිෂ්මන්ට් හම්බුණා. ආමි එක හැමෝටම එක විදිහට සාම ඒවට ඒක තමයි හම්බුනේ. ඒක තමයි අර මොකද අර පුළුවන් ඔයාලට පුළුවන් අර මොකද ගෝ ඒ ටික පුරුදුනේ අපේ කැම්පේන් කරනවා. ඒ කියන්නේ රාමිකේ තියෙන අර වලන් ටික අර මොකද පුළුවන් වර මොකද ඔයාලට බැරි නම් ඔයාලට මොකද ඒ ටික ඔක්කොම දැන් ඒකෙන් තමයි කැම්ප් එක උනත් මේ දැන් රොෂාන් අයව මතක් කරන්න. ඔව්. රොෂාන් අමරසිංහ කියන්නේ මේන්ම කැරක්ටර් එක. එයා දැන් අදටත් අපේ හොඳම හිතවෙත් තමයි ඉගෙන සෙට් උනේ. එයාගේ විදිහට අපි කියන්නේ. රෙඩිමේඩ් ගියා අපේ කන්ෆරන්ස් වල ගියා ඒවල් වලට එනවා. ඒ වගේ මාර බැඳීමක් ඇති වුණා ඒක. ඒ කියන්නේ එයා ඒගොල්ලන්ට විශේෂයක් ඒක ලියෝ ඒ ඉවෙන්ට් එක දැන් ආමිකෙන් ට්‍රේනින් දුන්නාට ඒක කරන්නේ අපේ මේ අපිට තියෙනවනේ වෙනම ඉවෙන්ට් එක. ඒ ටික ඒගොල්ලන්ට අල්ලලා ගියා. අපේ දැන් නයිට් එක පාර්ලිමේන්තුව ඔබට මේ වලින් යම මුදායම ආව ඒකෙන් තමයි. මේ අන්න ඒකින් ඒගොල්ලන්ට මාර විදිහට ආමිකේ ගොඩක් කට්ටියට අපිව අල්ලලා ගියා. ගොඩක් කට්ටිය අපේ නම්බර්ස් ඉල්ලගෙන කතා කරගෙන ඒක ප්‍රසන්න අය තමයි අපිට ගොඩක් ලෙන්ගතු උනේ. තාමත් අපිත් එක්ක සම්බන්ධතා කතා කරනවා සමනයි ඉන්නවා. මම මතකයි එකපාරක් අපි පළවෙනි උදේ කෑම කනකොට අපි කට්ටිය කියන්නේ අපි දන්නේ ටීම් ස්පීඩ් කියන එක මේ ආම කට්ටිය තමයි ඒක මොකද අපි කොහොම කට්ටිය කාලා සමහර කට්ටිය අතෝදන්න යනවා. ඊට පස්සේ ගියාට පස්සේ ආමිය කට්ටිය එක්කෙනෙක් වෙනකොට මේ ඔයගොල්ලෝ ලකුණු අඩු කරනවා. මේක කාලි වෙනකොට ඔක්කොම ඉවර වෙනවා. නැත්තම් බෑ. ඉතින් මේක කනකොට පටන් ගන්න ඕනේ හැමෝම එකට ඉවර කරන්න ඕනේ එකට එක්කෙනෙක් නැගිටින්න. අර ඒ ටීම් ස්පීඩ් එකේ ඒ වෙලාව ආමිය කට්ටිය අපිට මුලින්ම තරගන්න නමයි මේ තරගාන්නේ අපි කට්ටිය ටීම් එක හදන්නේ. ඒකෙන් තමයි මම කියන්නේ ගොඩක් අපි කට්ටිය කියන්නේ දැන් උනත් අපි සමානලාවට අපි එකන Facebook එකේ account එකක් තියෙනවා අපි කට්ටිය. ඒක නම් හැමදාම ජොයින් කරලා මොනවා වුණාද අපි දාන්නේ ඒ ෂෙයා කරනවා. ඉන්නාරින පෝස්ට් නම් අපි ඒකේ ෂෙයා කරගන්නවා. තාමත් අපි ඒක විතරමයි කරන්නේ කට්ටිය. ඒක ලුසුදා ටීම් එක අර ටීම් එක මෙච්චර මතකයේ ඉන්න මෙච්චර අපේ ඇඟට ආවෙත් නේද? මගේ පළවෙනි කැම්ප් එක උනේ මේක. ඒකට මගේ කැම්ප් එකෙන් CSI විතරයි දැකලා හරිනේ. CSI අවස්ථා දෙකක දැකලා ඉන්නාරින්න මේ කිසිම කෙනෙක් දැකලා දෙනවා මම හතර පහ දෙනෙක් ගිහම පළවෙනි කැම්ප් එක. හැබැයි අර අපිත් අර දැන් ටිකුලි කිව්වා වගේ ටිකක් චකිතකින් තමයි ඔතෙන් ආවේ. මොකද්ද මේ කියලා දන්නේ නැහැ. ලියව කරන්න පටන් ගෙන කොහොම පොඩි කාලේ උනට අර එතෙන්ට ආවට පස්සේ එතෙන්ට ඇවිල්ලා මේ ටීම් එකට බෙදලා ටීම් එකට එකතු වුණාට පස්සේ අර හරි බොන්ඩ් එකක් අපිට දැනෙනවා. ඒ කියන්නේ අර වෙනස් පුද්ගලයෝ වෙනස් කට්ටිය හිටියට වෙනස් වලින් කට්ටිය හිටියට අර කිසිම අර ඒක එකම වයිබ් අපි අවුරුදු ගානක් පාරමයි අපි එහෙම කරන්නේ. ආවනම් අපේ ටීම් එක කරන්නේ අපි සාමාන්‍යයෙන් ඕනම කැම්ප් එකක අර ටීම් එක හදනකොට අර ඒක කම්බිනේෂන් එකක් ඉන්න හදනවා. දැන් අපේ ටීම් එක ගත්තම OIC ටීම් එක නියෝජනය කරන්න සාරංගික දවසේ ටිකක් සීනියර් ටිකක් වැඩිමල් කට්ටිය විදිහට වන්දික මම එහෙම හිටියා. අපි කීප දෙනා සාමාන්‍යයෙන් කැම්ප් එක තුනකට ගියපු කට්ටිය. ඒක අපි බලලා තමයි ඒක බෙදන්නේ. ඔව් ඒකෝනේ හැම එක්කෙනාම හැම ලෙවල් එකක්ම නියෝජනය කරලා විදිහට ෆස්ට් කැම්ප් දැන් කිව්ව විදිහට ගොඩක් කට්ටිය ඉන්නේ ෆස්ට් කැම්ප් එක්ස්පීරියන්ස් තියෙනවා. අර එහෙම හැම තැනකම කම්බිනේෂන් එකක් වුණත් අර කවුරුත් එතන අර මම ලොකුයි එහෙම කියලා එහෙම කවුරුත් කතා කරගෙන අපි නිකන් සහෝදරයෝ වගේ එකටම වැඩ කරා ඕනම දෙයක් කතා කරලා කොහොමද කරන්න කියලා පොඩි මිත්‍රාගෙන් උනත් අදහස් අරගෙන අපි අර එකම ටීම් එකක් විදිහට මාර ගේමක් විතර ගැහුවා. ඉක්ුලියෙන් මම යනකොට අඳුරන්නේ නැහැ අපි. දැකලාවත් නැහැ මට මතක විදිහට කොට මතකයි.
ඒ විදිහට අර මාර බොන්ඩ් එකක් ඊට පස්සේ හැදුනා. සහ ඒ බොන්ඩ් එක අර කන්ටිනියු වෙච්ච එක තමයි මම හිතන්නේ ලොකුම දේ. අපි ඊට පස්සේ කැම්ප් ඕන් කරන් තිබුණා. ඊට කලින් කැම්ප් ඕන් කරන් තිබුණා. ඒ කැම්ප් වලත් උන්තරම් ටීම් ජයග්‍රහණය කරා. බට් මට තේරෙන විදිහට අර මේ විදිහේ බොන්ඩ් එකක් මම හිතන්නේ අපි අතරේ මම දන්නේ මොකක්ද එකක් තිබුණා. ඒ කියන්නේ අපි ඒක විශේෂ දෙයක් කරලා නැහැ. අපි අර මේ ඇනුවලි අපි මේම ඉන්ට්‍රස්ට් වෙනවා ඒක ඒකනේ අපි ගියා ඒක ගලා වින් ගලා ඒ අර හිතවත් තවත් එක්ක අපි නමත්ත කියනවා. ඊට පස්සේ මම ලැබෙන්න හැමෝටම අපි කොහේ ඒ සුදා කට්ටිය කියලා කිසිම කැම්ප් වල ටීම් එක මේ වගේ අර හයිලයිට් දුන්නේ නැහැ. දැන් ටීම් එක කැම්ප් එකේ කරනවා එතනින් ඉවරයි. ඒ වගේ අර හයිලයිට් දුන්නේ නැහැ. මේක මාර විදිහට හැමෝම කතා කරනවා නම් තමයි එකතු වුණා ඒ වගේ පොඩ්ඩක් හැමෝම දන්නවා. අපි වෙන එකතු වෙන තැන් වල ෆොටෝ ගාලා දානවා. ඒකවල කට්ටිය කමෙන්ට් කරනවා. පොඩ්ඩක් ඉරිසියාවක් පොඩ්ඩක් කියනවා. කතාවට ඕනේ. ඒකෙන් අර පොඩි මේ අර පිකප් එකක් ආව කියලා තමයි මට නම් හිතෙන්නේ. අපි අර එහෙම ඉතල විශේෂයෙන් මුකුත් කරපු දෙයක් නැහැ අතන. සාමාන්‍ය කැම්ප් එක කරද්දී අපි ගන්න 120ක් කරනවා 120 විස්තර ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ බලනවා ෆස්ට් කැම්ප් එක ඉතින් කැම්ප් එක කොහොමද? ඊට පස්සේ දැන් දෙක තුනකින් කට්ටිය මුලින් දානවා. ඊට පස්සේ බෙදනවා. පළවෙනි කට්ටිය බෙදලා ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එක. අනිත් කැම්ප් අපි දැක්ලත් ඒක කට්ටිය ඉන්නවා සමහරවල්. අපි විතර අපි දන්නේ. අපි යන්නේ ඒගොල්ලන් විස්තර විදිහට. ඒක තමයි බෙදන්නේ. අපි ඒ කියන්නේ අපි බෙදද්දී මම දන්නේ ගෝදලයි බෙදද්දී කොහොමද අපි දන්නේ නැහැ. යා මමත් දානවා ඒ කියන්නේ මම උගලේ දුන්නාට අපි මේ ටීම් එකට ගියා විතරයි. නැතුව මම හොයාගෙන ගිය ටීම් එකකුත් නෙමෙයි අපි. ඒත් අපි ඔක්කොම වෙලා ඒ කියන්නේ බොන්ඩ් එක මෙච්චර කාලයක් තියෙන්න ඒ කියන්නේ ඒක පටන් ගත්තේ අර ටීම් එක බෙදුවෙත් මොන වෙලේද එතනින්ම ඒක තිබුණා. තමයි මට අපිට වෙච්ච අවස්ථාවක් ටීම් බොන්ඩ් එක හොදලා අපි කාසෝ කොට අල්ලු කරා. බැලි තියෙන පොළොවේ කාසෝ කොට ස්පේස් එක අල්ලු කරන් තිබ්බා. ඒ වෙන ටීම් එකේ මේව ටීම් එකක් තියෙනවා. කාසෝ කොට මම ඉඳලා දැක්කද. කරවන්නේ ස්ටියරින් වීල් වගේ දෙකක් තියෙනවා දෙපැත්තේ. ඒක මම එක ස්ටියරින් වීල් එකේ තමයි ඒක මට වර්ධනය තව කවුරු හිටියා. ටිකක් ශක්තිවත් ඇඟ තියෙන කෙනෙක් දෙන්නේ රෝද හිටියා. මොකද වැලි පොළොව කරන තල්ලු කරන් තිබුණා. වැලි පොළොවේ. ඒ කියන්නේ රෝද අපි තල්ලු කරන හින්දා කරන්නේ නැහැ. අර දෙන්න මෙහෙම ඒ රෝද තල්ලු කරන තමයි ඒක කරන්නේ. අපි දායන කියන මත දිනුවන් දුදුද අරන් එක රේස් එක තිබුණා. මේ යන්නේ කියන්නේ අපි මීටර් 50ක් විතර එහෙට ගිහිල්ලා ලිෆ්ට් කරලා ගත්තේ කාලේ. ඔව් අපි ලිෆ්ට් කරලා ගත්තේ. අපි නැවතුනේ රාත්‍රියේ. මම ඇලවම කරගෙන ලිෆ්ට් කරලා තමයි ගාලුව තරංග. අනිත් ටික නැවතර පස්සේ ඒක මුස්සලා අම්බුදුවන් කියලා එහෙම. එහෙමනේ අපි අරගාම් කරා. ගියම් ගන්නවා වගේ. මොනනේ කාමකෙත් මේ ඉතින් 50 දිරවල ලොකු අපිට තව ටික තාප වලින් පයින් සාමාන්‍ය අපි ගෑනකට ඉඳලාට සාමාන්‍ය තාපයකම ඒගොල්ලෝ අහනවා අයියලා අහනවා අපේ පුළුවන් ද පයින්න කියලා. සමහරවිට හරි සපෝටිව් අර අනිත් තියෙන්නේ දැන් අර යකට ගැටනේ හම්බිලා බඩ ගාගෙන යන්නේ රෝද පොඩි තාපෙන් පයින් රෝද ලොකු තාපෙන් උඩින් ඉඳලා ගන්න ඕනේ. ආයෙත් අනිත් පැත්තට බස්සන්න ඕනේ. ඒ වගේ ආමිත් අනිකර ආමිගේ ට්‍රේනින්ග් දෙක. ඊට මට ෆෝන් එකක් ඒකේ බස්සලේ යන්න ඕනේ. ඉවරයි ඉතින් මාරේ. ඒ අනගම අපි කැම්ප් එකක් කරන්නේ. ඔව්. සංකෘතිකට මේ මතකයක් තියෙනවා. එයා උස්සන්ගේ. එයා තමයි අර ආබාධලක් වෙච්ච සෝල්ජර් වගේ. අපේ ආ බේරගෙන දැන් අපේ කට්ටිය එවනේ. ඔබ්ස්ටිකල් ඒක සාමාන්‍ය තමයි කෑමනේ. ඒක හරියට පටන් ගන්නකොට අපිට දුන්නා මට මතකයි ලිටර් 5ක විතර වතුර බෝතල. ඒ වතුර බෝතල අපි 10 දෙනා බොන්නත් ඕනේ. උයන්නත් ඕනේ. ඊට හයික් ඉවරනකම් ඒක තියාගන්නත් ඕනේ. කොහොමරි අපි ඒක හයික් ගාමන එතෝ තිබ්බා හයික් උඩට ගිහිල්ලා වටේ ගලන කිලෝමීටර් අර අතේ මොනවාද අර පරිවිල ගානේ පටන් ගත්තා අර කොලක් ගන්නේ ගාමන හයික් එක කිලෝමීටර් දෙකමාරක් තුන්ට වැඩි. පහක් ඉතුරු. ඔය පැයකට කියන්නේ. ඔබ ලෝකේ හතර පටන් ගත්ත එක රැස්සේ ඒකට. ඔව් ඉතින් වෙලෙසදා ටීම් එකේ මතකයක් රැස්සා. හරි. අපේ මේ වෙලෙසදා ටීම් එකේ ඉන්න හරි සයිලන්ට් චරිතයක්. අද හිතා ගන්නත් බෑ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා සමහරයි. කොහොමද ඉතින් වාගේ ටීම් එකත් එක්ක වලට තියෙන අත්දැකීම. මගේ පළවෙනි කැම්ප් එක නෙවෙයි. හැබැයි මම ගන්න ඉස්කෝලේ යන කාලේ මම ඉවර දුන්නා මෙහා ඉන්නේ මම හිතන්නේ අපේ නැත්නම් හතු. සාර අපේ ඉස්කෝලේ මේ මෙයා තමයි අතරම මම දන්නේ ඒක. ඉස්කෝලේ
පස්සේ මෙයාලා ඊට පස්සේ තමයි මේ කට්ටිය සෙට් වෙන්නේ. අයිය මතුරාවනේ මම හොරන්නේ හොරෙච්චි ඉතින් අපේ ෆස්ට් කැම්ප් එක දැන් අපි කවුද හැදුනේ දා. ඒ අවුරුද්දම අපි හැදුනේ. ඊට දැන් කැම්ප් එකේ පොඩ්ඩක් බයරතියක් තිබ්බා මොකද ආවත් අඳුරන්නේ නැහැ මෙයා විතරයි අඳුරන්නේ. CSI වලට බැලලා නැහැ මොනවද කියලා. ඊට පස්සේ ඉතින් කැම්ප් එකේ කට්ටිය සෙට් වුණාම පොඩි කට්ටියක් තිබ්බා. බයක් නැහැ ගාවේ. ඉතින් නෝන ඒ බැදීමින් අද වෙනකම්ම දිනනවා මේ මාන්නේ. මේක පස්සෙස්තාව කියන්නේ තිබ්බා. ඒ කැම්ප් වලට වඩා හොඳ තමයි අපේ සෙට් එක මට සෙට් වෙනවා මේ කට්ටිය. ඒකයි වගේ මතකයි. අන්නේ වෙලා දෙන්නේ මරු 10ක් කරාද? දැන් මේ යන්නේ අද කියන්නේ මේ යන්නේ 10 වෙනි අවුරුද්ද. ඔයාලා මතක කරගන්න අපිට කියලා මම ටිකල් මම මොනවා කියලා මම ටිකල් අවුරුද්ද ඔය යෝගී ඉතින් අද අපි මේ කට්ටියම ඇයි වැඩසටහනකට ගෙන්න ගත්තේ කියලා බලන් ඉන්න අරුන්ට ඇති පොඩි ප්‍රශ්නයක්. මෙයාලා හරි විශේෂයි. කැම්ප් ටීම් එකක් මෙච්චර දුර එනවා කියන්නේ අවුරුදු 10ක් නේ තිරන්නේ ඒගොල්ලන්ට අවුරුදු 10 වෙනි අවුරුද්ද. හැබැයි මෙයාලා ෆිසිකලි ටීම් එකම එකතු වෙන්නේ අවුරුදු 10කට පස්සේ අදනේ. ඔව්. 10 දෙනාම එකතැනකට එන අවුරුද්දක් පස්සේ. ඒක මම රිස්ක් ගන්න ඕනේ. ඒක කරන්න ඕනේ. දැන් අපි 6 දෙනා 7 දෙනා 7 දෙනා අපි අත වන්දනා කොහෙද ඉන්නට සෙට් වුණා. ඒ කියන්නේ මොකක්ද ඉවෙන්ට් එකදී සමහරකට හරි සතුටු හිතෙනවා අපිට. අපිට රහසක් දැනගන්න. අවුරුදු 10ක් තිස්සේ මේ බොන්ඩ් එක කොහොමද මේක දිහා තියාගෙන ඉන්නේ? CSI CSI නෝත් අපි අහමු දන්නේ. CSI උනාට CSI නම චතුරාර්ය. CS කොනම මුල් එකම දාන්නේ. අයිය කැම්පස් එකේ දාන්න CS කිව්වම දාන්න චතුරාර්ය කිව්වම පවුද? තමයි අපේ සේව් කරලා දෙන්න ඕන CS. ඉස්කෝලේ ගායදල ඉතින් ඒක ඊළම තමයි අතන පාවිච්චි කරේ. අතම මේ බොන්ඩ් එක ගැන කතා කරමු මම ඒක තමයි අර කිව්වේ මුලින්ම කිව්වේ දැන් අපි මෙතන අර හැම ලෙවල් එකක්ම නියෝජනය කරන කට්ටිය කියන්නේ අපිට එක්ස්පීරියන්ස් එකක් අතින් ගත්තත් අඩු එක්ස්පීරියන්ස් ඉඳලා ටිකක් වැඩිපුර එක්ස්පීරියන්ස් තියලා හිටියා. වයස් මට්ටමින් ගත්තත් ටිකක් ලාබාල වයස ඉඳලා ලාබාල කියන්නේ ළමයි නෙවෙයි මම කියන්නේ. පොඩේ තමයි. මද්රය වුණේ ඉඳලා ටිකක් හැස්කෝල ලෙවල් එකේ වගේ වෙනකම් කට්ටිය හිටියා. එතකොට අර ඒ සම්පූර්ණ අය එක සම්පූර්ණ අයගේ එකතුවක් මම කියන්නේ මේක අපේ විතරක් කිවිච එකක් කියලා. බට් අර අපි අර දිගටම අර මේ තියෙන සම්බන්ධය අපි දිගටම කන්ටිනියු වෙච්ච එක තමයි ඇත්තටම මේකේ උනේ. ඒ කියන්නේ මොන හරි දැන් මේ අපි කැම්ප් එකේ වුණා නම් කැම්ප් එකේ ඉවරලා අපි එක තැන්වලදී අපි 10 දෙනාම අපි වෙන වෙනම හම්බුනේ නැත්නම් 10 දෙනාම එක වෙලාවෙ හම්බුනේ නැති වුණාට අපි කීප දෙනෙක් හරි සමහර තැන්වල හම්බුණා. ඒ වෙලාවටත් අර අපි ඒ අවස්ථාවේ වෙලෙසුදා කියන ටීම් එකත් එක්ක තිබිච්ච බැඳීම ඇත්තටම අපි අර නැවත මතක ආවර්ජනය කරගන්නවා. අපි ෆොටෝ එකක් හරි ගන්නවා Facebook අප්ඩේට් කරනවා. ඊට පස්සේ ඒ ගැන කට්ටිය කතා වෙනවා. ඊට පස්සේ ඒ කතා වෙන ඒවා ගැන අපි කතා කරනවා. මේ කමෙන්ට් එකක් තමයි ටැග් කරලා කමෙන්ට් කරනවා. අර සාමාන්‍යයෙන් මෙමරිස් අප් වෙනනේ අපි වලට අපි හැමෝම අර මෙමරිස් අප් එන දවසට හැමෝම මේක ෂෙයා කරලා ෂෙයා කරනවා අර Facebook එකේ සමාන කමෙන්ට් වලට නිකන් අර ටෙස්ට් කරගෙන පස්සේ පොඩි ගිල්ටි එකකට කමෙන්ට්ුත් දානවා. ඒ කියන්නේ අපි අර ඉස්සරහට එන්නේ අපේ බොන්ඩ් එකක් තියෙනවා. අපේ ටීම් එකක් තියෙන්නේ. නැත්නම් අපි මේක ඉස්සරහලා කියන පේපරින් දිනලා ඒක ඉවරයි. ඊට පස්සේ කුක් කරලා නෑ. අපි එහෙම මේ අපි වෙනම මේකක් හදාගෙන කරන්න ඒව කියන්නේ ඒ වෙලාව නෑ කට්ටියම දන්නවා. දන්නවා ඒ වුණා තමයි. ඒගොල්ලෝ දන්නවා මේ නේම් එක කියන බ්‍රෑන්ඩ් නේම් එක හදලා ඉවරයි. ඒ සම්බන්ධයෙන් අපි විදේශිකා එන්න කටි පොතෙන් ගන්න අනිත් කේස් කොහොමද අපි ඒක උණයක් කරගෙන දෙනවා අපි අර ට්‍රෙන්ඩ් එකක් ට්‍රෙන්ඩ් සෙටර්ස්ලා වගේ වුණා වගේ එකක් තමයි උනේ ඇත්තටම. මේක ඇත්තටම අර මේරියන්ස් එකකින් අපි ගෲප් එකේ දැන් මේරියන්ස්ලා කියන ෂෝයක් කරා. ඒකෙන් අපි යන්නේ මෙලෙසදා ගන්න කට්ටිය කරපුවා අපි කට්ටියන අය කතා කරනවා හිටියේ. නමුත් අර ඒ වුණාට කට්ටිය අයියා යන ඔෆිස් ගමු ඔතන. අන්තිමට ඒකද සිතන්න. මේ විලේසුදාලද ෆොටෝයක් ගන්න නැද්ද? මේ විලේසුදා ටීම් එකට කියලා තියෙන හරි සුන්දර පුරුදු ටික. ඒ කියන්නේ අද වෙනකන් අවුරුදු 10ක් තිස්සේ සුන්දර පුරුදු පවත්වාගෙන එනවා කියන්නේ හරි අමාරුයි. මොකද දැන් අපේ යන ජෙනරේෂන් එකත් එක්ක අපිට හරි අමාරුයි. අයියලා දෙයක්ලගේ ෂෙඩියුල්ස් එක හරි බිසි. ඒ අස්සේ බොන්ඩ් එක තියාගෙන යනවා කියන්නේ හරි අමාරු දෙයක්. ඉතින් ලන්දි අය කොහොමද මේ බොන්ඩ් එක අයියා පවත්වාගෙන යන්නේ?
ඇත්තටම මම නෙමෙයි ගොඩක් දුරට මම දකින නිලාන් කලා දිම්මා කට්ටිය තමයි මේක අපේ ගොඩක් අපේ මේ ඇහැරවන්නේ. ඊළඟ මේ ටච් කරනවා විතරයි කරනවා අපිට වෙන්නේ පස්සේ අපි එනවා. ඇත්ත කතාව. මේගොල්ලන් තමයි ඇත්තටම අපි ඇහැරවන්නේ අපිට ගන්නේ. ඉන්නේ මේ වැඩේ පොඩි පොඩි දෙයක් තමයි අපි කරේ අනිත් අය තමයි ගොඩක් ගොල්ලන් අපි ඉන්නේ පොඩ්ඩක් ටච් කරනවා විතරයි. ඒ කියන්නේ එතන මේ ඒ කියන්නේ අර කට්ටිය මෙයාව වැඩේ කරනවා එහෙම එකක් නැහැ. කවුද ඒ කියන්නේ මොකක්ද කරන්න තියෙන වැඩේ මේ වටේ බාරගත්තා මේක සෙට් කරන්න ඕන නම් කට්ටිය කතා බහ කරගත්තා කවුරු හරි මේක කරනවා. ඒ කියන්නේ අදිසේ චැට්ටයක් බැලුවේ නැතුව කෝල් කරලා අද මේෂන් හරි කරනවා. අනික එන්නේ මම ඔයාට ඕන නැත්නම් අපිට එහෙම කරගන්නවා කියන එක අපි හදලා ඒකට මම හිතනවා. හරි සුන්දර පුරුදු ටික. මේව දැක්කම අපිට ඉන්සියා හිතෙනවා. ඉතින් මේ ටීම් එක විතරක් නෙවෙයි. මේ කැම්ප් එක ඇතුළතදී මේ ලියෝ ජීවිතය ඇතුළතදී අයලා අතරට හම්බෙන්න තියෙන සුන්දර චරිත. ඉතින් මේ චරිත කිහිපයක් අපි මතක් කරමු. ඉතින් චරිතරන් ඉතින් චරිත ලෝකයක් ඉතින් චරිත ගැන කතා කරනකොට ඇත්තටම හිතමු දේවල් කතා කරන්න පුළුවන්. ඇත්තටම අපිට මේ වෙලෙසුදා සම්බන්ධයෙන් කතා කරනකොට ඇත්තටම අපි ප්‍රාන්තිකත් මතක් කරා විදිහට චන්දිමා ඒ අවුරුද්දේ සම්බන්ධ විතරේ තමයි චන්දිමා සහ කෝසල තමයි කැම්ප් යාමන් ඉඳගෙන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් මේ අපිට මේම පිටු වෙන අවස්ථාවක් හම්බුනේ ඇත්තටම ඒගොල්ලෝ නිසා. ඒගොල්ලෝ විතරක් නෙමෙයි බට් ඒගොල්ලෝගේ මූලිකත්වයෙන් තමයි මේක සංවිධානය වුණේ. සාරංග තව සෙට් එකක් මම ඉතිහාස සංවිධායක මණ්ඩලය ඇතුලේ අපි අතරම කරේ මේ පාර්ටිසිපන්ට්ස් විදියට ලියෝ කැම්ප් එකට පාර්ටිසිපේට් කරලා ඒ අත්දැකීම ගත්ත එක තමයි කරේ. එතන අපිට විශේෂත්වය වුණේ අපි කැම්ප් එකේ ටීම් එකක් විදියට අපි ජයග්‍රහණය කරන්න අපිට අවස්ථාවක් හම්බුණා. ඒතකොට ඒගොල්ලෝ තමයි අතරම මේ විලේසුදා එක්ක ගත්තම අපිට තියෙන මේන්ලි තියෙන චරිත ටික. එහෙම නැතුව අපි දැන් ලියෝ සම්පූර්ණ අපි වැඩ කරන කාලේ ලියෝ ගත්තම ඉතින් ගොඩාක් 20% ලේටියගේ මතක් කරගෙන ඉඳලා මම හිතන්නේ මේක හොඳම තරක් මේ මතක් කරන්න මොකද කවුරු හරි අමතක වුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා සහ ඒක ඇත්තටම ඒගොල්ලන්ට කරන අසාධාරණයක්. කවුරුත් මම හිතන්නේ තමන්ගේ මේ පෞද්ගලික වැඩ තියාගෙන මේක කිසිම මේ මුදල් අපේක්ෂාවකින්වත් එහෙම දෙයක් කරන දෙයක් නෙවෙයි. තරුණ අයට අත්දැකීම් ගන්න ඒගොල්ලෝ නායකත්වය සඳහා සූදානම් කරන දෙයක් තමන්ගේ ස්වේච්ඡාවෙන් කරන දෙයක්. ඒකට තමන්ගේ පෞද්ගලික ජීවිතේ ගොඩාක් කැපකිරීම කළා තමයි කවුරුත් මම හිතන්නේ ලියෝ කරන්නේ. ඒ නිසා ඒ ගෞරවය හැම එකකටම යන්න ඕන. DC ප්‍රෙසිඩන්ට්ලා හැම ඉවෙන්ට් එකකම චෑමන්ලා කැම්ප් චෑමන්ලා ප්‍රෙසිඩන්ට් කැම්ප් වල චෑමන්ලා කොන්ෆරන්ස් චෑමන් නියම ගත්තොත් ඒ කියන්නේ ගොඩාක් රාශියක් ඉන්නවා. A2 එක ඇතුළේ විතරක් නෙවෙයි මල්ටිපල් එක ගත්තම එහෙමයි. ඒක නිසා ඒ හැමෝටම මේ සුසු ගෞරවය අනිවාර්යෙන් යන්න ඕන. ඉතින් අර අපි මම මේ අවස්ථාව විශේෂයෙන් මතක් කරේ විලේසුදා කියන නම කියන්න මුලික වෙච්ච කැම්ප් එකේ කැම්ප් චෑමන් සහ විසිටර් කියන කෙනා තමයි අත්‍තරම මේ වෙලාව විතර මතක් කරන්න ඕනේ. කැම්ප් එකක් කරනවා කියන්නේ ලේසි නෑ. ලේසි නෑ. අපි කරා ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. මාස 7ක් පන්සල් හොයා ගන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. ඒ පොඩි දෙයක් නෙමෙයි නෑ. හිතනවා ඒ උනාට කැම්ප් එකක් කන්ෆරන්ස් කරලා ඔක්කොම ගලා අදගෙනවා ගන්න කැම්ප් වල ඉතින් මේ ශ්‍යාමන්දා ඒක පන්නේ ගොඩක් කැපකිරීම. කමිටි එක තමයි දැන් මාර කැපකිරීමක් කරලා තියෙන බෙස්ට්ුවන්ට් වෙනවා අද වෙනවා ගම මේක කිසිම කැම්ප් වල අදුපාඩුවක් නැතුව අනිත් ඉවෙන්ට් වල අදුපාඩුවක් නැතුව මේක අද වෙනවා ගම හොඳට ඇදගෙන යනවා. කියන A2 කියන ඩිස්ට්‍රික්ට් එකේ කියන්නේ අනිත් ඩිස්ට්‍රික්ට් වල මල්ටිපල් ප්‍රෙසිඩන්ට්ලා කියලා තියෙනවා. ප්‍රසිද්ධිය කියලා තියෙනවා A2 වගේ හැදෙන්න. හැදෙන්න බොන්ඩ් එක හැදෙන්න. ඒ වගේ හැදෙන්න කියන එක ඒ වගේ තැනකට A2 ගෙනල්ලා දෙනවා. අපි කන්ෆරන්ස් එක කරන්නේ ඒක නෙක්ස්ට් ලෙවල් කරනවා. ඉතින් අපි ආවිල්ලා නම් දිගට කොහොමද ගන්නේ ඉති මරාගෙන විලාර ඔක්කොම ගන්නලා ආවිල්ලා මේක අපිට හිතුවා ඒකම පවාගෙන කරනවා. ඉතින් ඒ කියන්නේ ඩියෝස්ලා තින්නේ කොහොමද වෙන්නේ? නාවනම් ඩියෝස්ලා තින්නේ. අපිට අතිසියකයි භාගයරි විතර කතා කරලා අදින්න කරදරයක් වුණා. භාගය මල ගැටුවත් මහතරද ගාල් ගන්න අපි යනවා. ඒ කියන්නේ අපි මාර බොන්ඩ් එකක්. අදටත් එනවා. දැන් අදට මොන්දලේදී අපි දැන් මොහොතකට මම ආශයෙන් සම්පූර්ණ අයියලා ඔක්කොම ටික දැන් අවුරු 30 බලලා. දැන් ලියෝ ඉවරයි. ලියෝ ඉවරයි අපි මේ කතා කරන්නේ ලියෝ එකේ ඉන්නේ. අපි ගත්ත බොන්ඩ් එකයි ගත්ත ජීවිතේ ගත්ත අත්දැකීම් දෙතෝ මේ කතා කරන්නේ. නැත්නම් දෙන්න ඕනේ දෙන්න දෙත කතා. අපි අත්දැකීම් ඕනේ දැන් අපි ඉවරයි ලියෝ කල ඉවරයි අපි මේක අයියෝ වගේ මේ. අපි විදම දාගෙන එන්නේ. ඒ එන්නේ අපිට අර තියෙන බොන්ඩ් එකට ආරක්ෂා කරගන්න ඕන නිසා අපි යන්න කොහොමද කියන්නේ. ඒ කියන්නේ ඒක අර මේ
එකද ටීම් එක විතරක් නෙවෙයි ඒක A2 එකේම අපි ඕකනම් ඒ ටූල් එකේ තියෙනවා. පර්සනල් මම මසාල අනිත් වලට ඩැමේජ් කරනවා නෙමෙයි. ඒකේ බොන්ඩ් එක වැඩි. ඒක නේ මාර බොන්ඩ් එකක් තියෙනවා. පර්සනලි දෙයක් බලාගෙනවත් පර්සනල් අචීව්මන්ට් එකක් අචීව්මන්ට් එක නෙමෙයි අපි එනවා. අපි ඒකට කරපු දෙයක් සාමාන්‍ය ඉස්සර ගත්තා අපි ඒ කියන්නේ අපේ දැන් අපි සාමාන්‍ය අපේ ක්ලබ් වල ඉවෙන්ට්ස් වලට සහභාගී වෙනනේ කොහොම කරත් ක්ලබ් එකේ ඉවෙන්ට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි යනවා. ඉස්සර අපිට වෙලාවක් තියෙනවා නම් අපි ඒ කියන්නේ දැන් ජොයින් ප්‍රොජෙක්ට් කරන එහෙම එකක් නොවුනත් වෙන ක්ලබ් එකකම අපේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා යනවා. ගිහිල්ලා එතන ගිහිල්ලා පාටිසිපේට් කරලා ඒ ගෙවල් ගිහිල්ලා කාලා බෝලෙන් යාගෙන ඉඳලා ඒවට උදව් කරලා ආන්ති ක්ලාස් කරලා එහෙමත් කරලා අපේ ක්ලබ් එකේ ගියාද ඒදලා ඉඳන් නිදාගෙන ඉඳලා අපි ඒගොල්ලෝ ඉන්සුරේෂන් එකකට අපි ගිහිල්ලා ඉන්නවා. ඊට කලින් නිදාගෙන ඔක්කොම කරලා එහෙම කරන්නේ ඒක නේද? YouTube වල පස්සේ ගොඩක් අඩලන්නේ කොළඹමයි කරන්නේ කියන්නේ ලංකාවට පිළිදෙන්නේ ගාලකට ඒ හරියට. ඉතින් අපි ඒවලට ඉන්සුලේෂන් වලට ලෑන්ඩ් පිටින් අපි යනවා. අපි ගිහිල්ලා ඉන්සුලේෂන් එක ගිහිල්ලා දවල්ට කාලා උඩට කාලා අර එහෙම වගේ. අපේ කරනවා යෝනිමත් නැතිලා channel අපිට කිව්වේ නැහැ මට කිව්වේ නැහැ ඊට පස්සේ පොල්ස් එක බැන්න ඇයිද නෝඩ අපේ මකට වැඩි ඉඳන් ඉතින් ඒකර ඒක ඒ තරම් මොල් එකක් තිබ්බා අපි පාන්කර් අපි අපේ සමාන ජීවිතය ගොඩක් කඩගල්පත් එක්ක කනෙක්ෂන් තිබ්බා මගේ අපේ ඔයාලා ඇත්තටම කෝල් කරලා බලන්න කරන්නේ අලුකමක් විතරයි කියන්නේ සිවණ ගෙනවන්නේ කියන අන්තිමට කියන්නේ මොකද ඒක මම ෆොටෝ එක ලයිව් අප්ඩේට් කරනවා. ඒකට කරලා බලගන්න පඩේ ඉන්ස්ට්‍රක්ෂන් එක අඩේ දෙනවා. කෝල් කරලා දැන්න. ඒ තරම් අලුකමක් අපේ එකට තියෙනවා. අයින්නවා කියලා නැහැ. ඒක ඉන්නේ සුදා නැහැ. ඒක තියෙනවා මම හිතන්නේ ඉස්සර වීකෙන්ඩ් එකක් කරලා බලන්න ජොබ්ස් කරලා ඉන්නවා ඉන්නවා ඒ ඔක්කොමත් එක අපි හැමතිස්සෙම නිකන් වීකෙන්ඩ් එකක් කරගෙන බලන්න ප්‍රොජෙක්ට් එකක්ද ඉවෙන්ට් එකක්ද ඒ කාර්යය වෙනක් තිබ්බා දෙයිලා අපි නතර වෙන්නේ. මොකද දැන් දුමිලා ඉතල ඔය නතර වෙලා අපි ඉන්නවා අපි දන්නේ නැහැ ඉතල යන්න කොහොමද කියලා මම හිතන්නේ නැහැ. ඒ ඒකු එකේ ගැප්පිය නැත කියලා එහෙම නැහැ කියලා ලක්නවට ආවම ඕනේ. ඔක්කොම ආයි කතා කරලා ඉන්නවා. ඒක නේද ඒතරයි ලොකු දෙයක් හම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි අර අපේ තියෙන බොන්ඩ් එකනේ අපි යන්නේ ගෙවල් වල තියෙන ඒවා නැති කරගෙන ඒ කියන්නේ යාළුවෝ ඉන්න ගෑන් ළමයි තරහ කරගෙන ඒක ඔක්කොම ඒවා පැත්තක දාලා තමයි මේවට දුවන්නේ. ඒ කියන්නේ මේවට කරන කොහොමද කරන්නේ? ඒ කියන්නේ අර වෙන මොකක්වත් ඉඳ නෙමෙයි අපිට අර ඉස්සර ලියෝ ඕක් එක අර ඒක කියන මහා ගැම්මක්. මේම අපි දන්නේ මොකද්ද කියලා. අපි ලියෝ ඕක් කියන්නේ ඒක ඇවිල්ලා ඒක වෙනම විශ්වාසයක්. ඒ කියන්නේ මෙහෙම ඒ වයසේදී අපි ඒක එන්ජොයි කරලා මම දන්න විදිහ. දැන් අපිට ලියෝ ඕක් එකක්ද මොකද කියලා බෑ මොකද අපි පර්සනල් ගෙඩි අපි ඉර වෙලා ඉන්නේ. අපි මොනවද දන්නේ අපි දැන් අපි ජීවිතේ අපි එක ප්‍රශ්න වල විරලා ඉන්නේ. අපි මේ කාලෙදී ඒක එන්ජොයි කරා. මොකද දැන් ඉන්න කටට ඒක ඒ වයසේදී ඒක කරන්න කියලා මම කියන්නේ. ඒතරයි ලස්සනම කතාවේ මේ ඒ කියන්නේ අපිට දැන් ඒ කාලේ අපිට සමහරක් වෙලාවට වගකීම් දීලා තියෙනවානේ. ඒතර අපි මේ වගකීම් ටිකක් ඒ විදිහට ඉෂ්ට කරා. හැබැයි ඊට පස්සේ වගකීමක් නැති වුණා අපි ඒ තැන් වලට ගිහිල්ලා අපේ අනික් කට්ටිය හම් වෙලා ඒක තිබුණා අපිට. ඒ කියන්නේ අපි දැන් අපිට කැම්ප් එකක් අපි වෝක් එකේ හිටමු. අපි වෝක් එකේ මේ අවුරුද්දේ මොකක් හරි වගකීමක් කරා නම් ඊළඟ අවුරුද්දේ අපිට එහෙම වැඩක් නැති වෙන්න පුළුවන්. අපි නොගියලින් නැහැ කියනවා. වෙන වැඩක් නවත්තලා හරි ඒ කියන්නේ ඒ හැමදේම බැලන්ස් කරගෙන අපි ඉන්න. හැමදාම ඒකත් එක්ක දිගට හිටියා. ඒ කියන්නේ හේතු වෙන වෙන මොකක්ද නෙමෙයි මේ ඉන්න මිනිස්සු ටික. මේ ක්ලබ් වල මිනිස්සු ටික. මම ගලා මම කැම්ප් එක කරලා දිනවා. කන්ෆරන්ස් කරලා දිනවා. ඊට පස්සේ වෝක් එක කරලා දිනවා ඔක්කොම කරලා දිනවා. මම ගාලා කියන මේ මම ගාලා කියන්නේ ඉක්වලියු කියන්නේ එතකොට මම කන්ෆරන්ස් එක කරාදී වයිලක් මොකුත් නෑ වගේ. මම හතා මාට කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ. ඒක දෙන්න කන්ෆරන්ස් එකේදී ඕන් සෙරෙමනි පටන් ගන්නවා. මේ විශේෂයෙන් ඉඳලා ඕන් සෙරෙමනි පටන් ගන්නවා. ඊට මම මේ මේක වඩන මේ වෙනි කවුන්ටර් වඩපද ඉන්නවා. පොඩි කරන ඒකට ඉන්නවා. ඊට පස්සේ මේ කිකුලන්ගේ ඇවිල්ලා අහනවා මගේ ඉතින් ඔයගොල්ලෝ කොහොමදයි රිලැක්ස් එකේ ඉන්නේ කියලා. එහෙම අහනවා. ඒගොල්ලෝ යහන බෝල් බලන්නේ. ආනවා. නම් අංගත් නැහැ කියන්නේ වැඩේ වෙනවනේ කියලා. ඒ කියන්නේ නම් ඒ කියන්නේ අපිත් එක්ක ඉන්නේ යාළුවෝ ටික. ඒ කියන්නේ අම්බි කියලා දීසලා වකීම දුන්නේ පස්සේ ඒක අනිවාර්යෙන් කරනවා. ඒක ආයි හිතන් දෙයක් නෑ.
ඕක තමයි අපිට හැදුනේ. ඒ කියන්නේ අපි පර්සනල් එක කරගන්නේ මේ ජීවිතය කරගන්නේ කොහොමද? බාකීව දුන්නෙන් පස්සේ අපි වැඩේ කරනවා. මම ඒකම මයික් කරන්න ඒ කොන්ෆරන්ස් එකෙන් තමයි පරිදවයිගේ කොන්ෆරන්ස් එකේ මම දැන් පොඩ්ඩක් ගෙදර සර්ටිෆිකේට් එක ඉතල සාරංගය තමයි ඕස්ටික බලන්න ආවිත් සාරංගය හෙට කොන්ෆරන්ස් එක කලින් දවසේ නෑ සර්ටිෆිකේට් එක තියාගෙන ඉන්නවා සර්ටිෆිකේට් එක කොහොමද ලිය වෙනවා ඊට අර විශ්වවිද්‍යාලයේ සර්ටිෆිකේට් එක කාලා තිබ්බා ටීචර් සර්ටිෆිකේට් ලියන මේ කාලේ කුමාරි මම නිකමර සාරංගය යනවා ඕවර්ස් ටික හරියයි කොහොමද කියලා මට ඒක ෆොටෝ ටික මෙන්න ලී කුටි ටික විතරයි ලී කුටි විතරයි තියෙන්නේ. මුකුත් නෑ ෆොටෝ ටික. ඒ කියන්නේ හදලත් නෑ. අද රෑ හෙට දෙක වෙද්දි දින තුනක් දෙන්න ඕනේ. මුකුත් නෑ. සමහරව තියෙන්නේ ලී විතරයි. ලී විතරයි. අපලත් නෑ නම් ගහලත් නෑ. ගහලත් මම එතනින් හර අහන්න කියන්නේ මට අහලා වැඩකුත් නැහැ. ඊට පස්සේ මම ඒක හිතාගෙන හරි කවන්නේ නැහැ. කොහොම හරි ඒක එනවා කියලා අපි දන්නවා. ඒ අර ඒ ට්‍රස්ට් එක තියෙන කාරණේ රිස්පොන්සිබිලිටි බාරගත්ත කෙනා ගැන අපිට අනිත් අය ට්‍රස්ට් එක තියෙන ඒ බාර දුක වැඩි වෙනවා කියලා. වශයෙන්ට බාර දෙන්නේ ගැපිට පැත්තනම් මලංග අයිති පැත්ත. මේ ඔව්. අශයෙන් නෑ බල ආයෙ වන්න බෑ. අශයෙන් ඔබ කරන්නේ වල එච්චරයි. ආයෙ පැත්තක් හොයන්න. මම ආන අද මම කියනවා ඒක මම ටිකල් කියන මම උන්නේ ෆයිල් එකක් ගන්න ඇජෙන්ඩා එකක් දැන් අපේ පුරු කියන්න ඕනේ ඇජෙන්ඩා මේක කොලාතේ. මම දන්නේ නැහැ ඊළඟ මොකක්ද කියලා. සාරතාව පොඩි දෙයක් මතක් කරගන්නකොට මේ අපේ තිබුණා ඇත්තටම ඒක කිව්වම මාර අපේ මාර සපෝට් සිස්ටම් එකක් තියෙනවා. ජීවිතේ මතක් කරගන්නොත් දැන් කීපයක් තියෙනවා පොඩ්ඩක් අපි කිව්වොත් මොනවා ඉවෙන්ට් එකක් දැන් කිව්වා වගේ කොන්ෆරන්ස් එකක් බෝක් එකක් මොනවා කිව්වම අපි දැනනවතිලා හැමතැනම ඉඳන් වැඩ කරන්න බෑනේ. අපි කරේ සුරිල්ලා විතර ගොඩක් වෙලාවට කරනවා ඊට පස්සේ තීනලා විතර. මල්ලන් කරලා දුමුදුලා විතර. ඒ වගේ ටයිම් කීපයක් තිබුණා අපි එකතු වෙලා. දැන් සමහර මෙතන මම කිව්වේ අර ගොඩාක් පරතයෙන් ගොඩාක් මේ විශාල පරාසයක් නියෝජනය කරනවා මෙතෙන්ට එන අය. සමහරු ඉන්නවා දෙමෝපිය අම්මා තාත්තා මේකේ ලයන්ස්ලා ගොඩක් කලින් ඉඳලා ලයන්ස්ලා එක්කම ඉන්නේ එහෙම කට්ටිය ඉන්නවා. ඊට අමතරව දැන් මම වගේ ගත්තොත් මගේ අම්මා තාත්තා දන්නේ ලයන්ස් කියන්නේ මොකද්ද කියලා. එහෙම කට්ටියක් ඉන්නවා. එතකොට දැන් අර වගේ බෝකේකට ඉඳන්ව අපි මට හොඳට මතකයි මගේ මම ප්‍රසිද්ධ කරනවා උන්නේ සුරිල්ලාගේ ඉඳගෙන අපි එහෙම රැය එළි වෙනකන් ඔය මේ වයම හැදුවා. සරසනිය මේවා සිංහය ගහලා පොඩි ගහලා එතෙන්ට ඩිස්ට්‍රික්ට් එකම එනවා හිතන්නකො 100ක් 200ක් එනවා 100ක් 200 කන්න ඕන දෙනවා තීරමේ ආන්ටිලා බලලා කරලා දෙනවා ඒවට බීට දෙන්න ඕන මුකුත් අපි එහෙම මේ සල්ලි බලාපොරොත්තු වෙනවා එහෙම කරන දෙයක් නෙවෙයි තනිකර ඒ කියන්නේ ඒක ඒ සපෝට් එක තිබිච්ච නිසා තමයි මෙතන බොන්ඩයක් එන්න මාර මේකක් වුණා ඒ විතරක් නෙවෙයි මම කියන්නේ හැමතැනම තීන්ලා ගෙදර ගියත් කමලංකා ගෙදර ගියත් එන හැම එක්කෙනාටම 100ද 200ද කෑම කොහොමද ඒක කිසි ප්‍රශ්නයක් නැහැ තනිකර ඒගොල්ලෝ බලා ගන්නවා. ඒත් එහෙම දිවිච්ච නිසා අපිට ඒ කාලේ ඒ කියන්නේ අපි කැම්පස් යන කාලේ වල ඒව කන්න කියන්නේ එහෙම දෙයක් කරනවා කියන එකත් මාර ලොකු දෙයක් ඒක. ඒක නිසා අර ඒ වගේ සපෝට් සිස්ටම් එකක් තිබිච්ච එක නැත්තරම මේ A2 එකේ throughout A2 එකේ මේ බොන්ඩ් එක හැදෙන්න මාර විශාල පිටුවලක් වුණා ඒක. ඉතින් මට හරි උරුපුරුදු නමක් ටිකුලි පිටික. අපිට පුරුදු. අර කණේක දෝකාර ජීවිතේ පර්සනලි ගොඩාක් දේවල් ඉගෙන ගත්ත කෙනෙක් යාගේ. ඉතින් මම හරි ආදරෙන් කරන මිනිස්සේ. ඉතින් අක්කේ ඔයාට ලියෝවල මතක් කරගන්න ඉන්නේ කොහොමද? ලියෝවල මේ ටීම් එක ඇතුලේ අක්කට මොනවද බෙදා ගන්න දෙන්නේ උතුම් මතක් කරුවා. ඉස්සර මම කිව්වාගේ මේ මම පරණගේ 2014 මම අදෝදිය සමාජික සම්බන්ධ වෙන්නේ පුන්නේ නිසා පුන්නේ මම ඉස්කෝලේ ආවා. ඒකට එයා මතක් කළ තමයි මම join වුණා ඒ දවස්වල මට පුන්නේ මම ඒක කියන්නම් මේ පුන්නේ කතා කරන්නේ ගියෝ ක්ලබ් එකේ join වෙන්න කියලා අපි මේ projects වලට මොනවද අපි දන්නේ නැහැ ගියෝ එක join වෙන්න මොනවද කරන්නේ ගියෝ කියන්නේ Lions Club එකට සම්බන්ධ movement එක කියලා දන්නවා එයාට මොකද දන්නේ. මේ දවස්වල පුන්නේ කියන සූර්යයන්ට තමයි චාර්ටර් ප්‍රෙසිඩන්ට් කපුවා අක්කාර හිටියා අක්කලා මෙහෙම කෑම් ගියා මම ඔය විදිහට ආවිදින් යන්න හම්බ වෙනවා ට්‍රිප් යන්න තියෙනවා ඒක ටිකක් වගේ කතා කරන හැටිත් නෝ මේ ඒ A2 එකෙන් ආපු මල්ටිපල් ඩිස්ට්‍රික්ට් ප්‍රෙසිඩන්ට් කෙනෙක් ඉන්නවා ලියෝ වලට මුලින්ම ආවේ මීටින්ග්ස් වලට එනකොට කන්න දෙන්නේ. එහෙම ලියෝ වලට ජොයින් වෙලා මල්ටිපල් ඩිස්ට්‍රික්ට් ප්‍රෙසිඩන්ට් වෙච්ච කෙනෙක් ඉන්නවා මට කිව්වේ දන්නවා නම් කියන්නේ නැහැ නම් කියන්නේ අර ප්‍රතිමාවක් ආවිදින් යන්න අන්න එහෙම හිතාගෙන තමයි ලියෝ වල හැබැයි ඊට පස්සේ අර ඔලිගුලියා ඔරියන්ටේෂන් එක මොකද ඇවිදින්න ඕන ඔරියන්ටේෂන් එක වෙනවා මේ ඊට පස්සේ හැබැයි එතනින් පස්සේ අපි ඒ ක්ලබ් එකේ සෙක්‍රටරි ප්‍රෙසිඩන්ට් ඩිස්ට්‍රික්ට් ලෙවල් එකට යනවා ඩිරෙක්ටර්ස් හැටියට කාර්යනිර්වාහක ප්‍රෙසිඩන්ට් ඩිස්ට්‍රික්ට් සෙක්‍රටරි අපි
සෑහෙන්න රෙස්පොන්සිබිලිටිස් එකක් අපි අරන් තියෙනවා. ඒ ආපු ගමන් වගේ මතක් කරන්න කියන එක කරන්න බෑ. මම පූර්ණේ මතක් කරේ පටන් ගත්ත තැන හන්ද. එතන ඉහාට රම් කියන්නේ කිව්වොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා නම් මිස් වෙනවා. ඒතර ජෙනරලි ඔක්කොම මතක් කරොත් ලයන්ස්ලා පාසිසි ගවර්නර් නම් පාසිසි ප්‍රෙසිඩන්ට්ලා පාසිසි ප්‍රෙසිඩන්ට්ලා කියන හැමෝගෙම සපෝට් එකත් එක්ක ජීවිතේට ගත්ත දේවල් කියලා හුවොත් එකක් තමයි ලොකුම දේ තමයි අපිට ලැබෙන එක්ස්පීරියන්ස් එක. දැන් අපි වල තියෙන කතාව තමයි මේ අපි කොච්චර හිතුවත් අපිට ඒ කාලේ තිබ්බ වෙලාව මැනේජ් කරන්න කොහොම හරි කරා. නමුත් මේ දේවල් අපි දැන් අපි පාවිච්චි කරන එක ලෙවල්ස් වල මිනිස්සුත් එක්ක අපි වැඩ කරනවා. ඒක people management කියන එක මාර විදිහට අපිට career life එකේ එනවා. මේ ලියෝ සමාකර පර්සනලි මම හිතනවා කියලා මේ ලියෝ කරපු නිසා මම මේක කරගන්න කියලා හිතන අවස්ථාව ඕනතරම් අපිට කරියේ තියෙනවා. ඒක එකද අනිත් එක තමයි අපේ වටේ හැදෙන යාළු පිරිසක් හැදෙනවා ඕනම වෙලාවක හැමදාම කතා කරන්න ඕනේ නැහැ. මේ සෙට් එක ගත්තත් අපි ඉන්නපතා කතා කරන්නේ නැහැ. නමුත් ඕනම දෙයක් ප්‍රශ්නයක් ආපු වෙලාවක අනිවාර්යයෙන් අපිට හිත ගන්න පිරිසක්. ඒක පර්සනලි මම උතර අපි හැමෝටම එක්සැම්පල්ස් ඇති දීවිදේ. ඔය දේවල් දෙක තමයි මම මට ජීවිතේ ලොකම දෙක එක්ස්පීරියන්ස් එක අපි responsibility කියන එක accountability කියන අපි career එකත් එක්ක connect වෙන්න එතනදී සහ යාළු පිරිසක් ඇති වෙනවා මුළු ජීවිත කාලෙම අවුරුදු 10ක් කරේ. ඒ කාලය අවුරුදු 10ක් කියන්නේ ඉස්කෝලේ වලින් හොඳ ඉස්කෝලේ ආවෝ හැමෝටම අපි හැමෝටම නියෝනිසා ඇති වෙච්ච ලොකු යාළු කට්ටියක් ඉන්න අවුරුදු ගානකටම අනේ ජීවිත කාලෙටම මේ කට්ටිය ඉන්නවා කියන එකත් අපි දන්නවා. thank you ඩික්ලියර් ඇත්තටම මට මතකයි මේ කැම්ප් එකේ රාම එකේදී මේ රාම එක කරනකොට අපි කියන්නේ මම තාත්තට හිටියා. මම අම්මට හිටියා ටිකලි තමයි දුවට එන්නේ. අපි අර ඇත්ත ජීවිතේ වුණත් මම කර ප්‍රශ්නයක් ආවම කතා කරගන්න අර ඒ හදිච්ච මේ එක බොඩ් එක නිකන් ඇත්ත ජීවිතේ තමයි තාත්තයි දුවයි වගේ ඒක නම තියෙනවා. පර්සනල් ජීවිතේ ප්‍රශ්නයක් ආවත් ඒක නේ ඕන වෙලාවක රිස්ක් කරන මිනිස්සු ටිකක් තමයි මේ ඉන්නේ. ඒක අතෙන්දී හදිච්ච බොඩ් එක ඇත්තටම පර්සනල් ලයිෆ් එකට ඊයෝට සම්බන්ධ රියල් ලයිෆ් එකේදී ඒ හැමතැනදීම ඒක දිගටම තිබුණා. ඒක අර සෑහෙන වෙනස් දෙයක් අපිට ඒ කියන්නේ ඒක අර ජීවිතේට එකතු කරගන්න පුළුවන් හරි ෂෝක් යාළුවෝ ටිකක් හම්බුණා අපිට නේද? අර පියෝ යාළුවෝ සෙට් කරමු. ඉතින් අපි එන්නේ නම් වැඩසටහනේ අවසානයේට ළඟා වෙනවා. හරි වැදගත් කරුණක් තියෙනවා කතා කරන්න මේ අයලා කියලා එක්ක ඉඳන් ඉන්න තැනත් එක්ක. ඉතින් අයියාගේ career life එක කියන්නේ ඔයගොල්ලන් life එකෙන් වැඩි කාලයක් ඔයගොල්ලන්ට මුණ දෙන්න වෙන කාලයක්. ඉතින් මේ ලියෝ life එක මේ ලියෝ වල අත්දැකීම ඔයගොල්ලන්ගේ career life එකට කොහොමද බලපෑවේ? අපි බෙදා ගන්න. හරි. මේවත් ඒක මම හිතන්නේ කිසිම මේ කතා කරන්න දෙයක් නෑ. අතරම මම නම් මාර දෙයක් ගත්ත මේකෙන් මගේ මේ දැන් ඉන්න තැනට එන්නත් මාර ලොකු දෙයක් ගත්තා. මම නිකන් සරල උදාහරණයක් ආසන උදාහරණයක් කියන්නම්. මම දැන් වැඩ කරන තැන මගේ බොස් ඉන්නේ අපේ පාස් දිස්ත්‍රික් ගවර්නර් කෙනෙක්ගේ පුතේ. මම යනකොට ඒක දන්නේ නෑ. මම කියන්නේ මේ ඒ සම්බන්ධකම නිසා මම මේ ඔපරේටර් කියන එක නෙවෙයි. ඒ වගේ අවස්ථා එන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ මේන්ම ටිම් එක කියන්නේ හැම ප්‍රධානම දේ අපි මේ කරන හැම එකම නෙට්වර්ක්. හැමතිස්සෙම අන්තිමට මේක බලපාන්නේ අපිට ගිහිල්ලා කොච්චර මිනිස්සු එක්ක හරියට වැඩ කරන්න පුළුවන්ද, කොච්චර මිනිස්සු ගණක් අපි දන්නවද කියන එක මත අපිට වැඩ ටික කොච්චර ලේසියෙන් කරගන්න පුළුවන්ද කියන එක ඩිපෙන්ඩ් වෙනවා. ඒකේ මම අදහස් කරන්නේ මේ ස්කිල් එක නැතුව, ක්වොලිෆිකේෂන් නැතුව තරකට යන්න පුළුවන් කියලා. ඩිග්‍රී ඒක නැතුව කොහොමද තරකට යන්න බෑ. ඒ වුණාට අර නෙට්වර්කින් කියන එක තියෙන්න ඔයාට තමන්ගේ වැඩ ටික කරගන්න මාර ලේසි. සහ මාර සපෝට් එකක් කරන ඔයාට කරගන්න. සහ ඔයා මේ ඊයෝ වල ඇක්ටිව්ලි වැඩ කරලා තියෙනවා නම් අර ටිකුලි ඕල්ඩි දැන් අප් කිව්වා වගේ අංගල තියෙන එක්ස්පීරියන්ස් කොහොමද අපි ජොබ් එකේ වැඩක් කරගන්නකොට යූස් කරන්නේ කියන එක නිරායාසයෙන් අපිට එනවා. අපි කැම්ප් එකක් ඕගනයිස් කරනවා කියන්නේ අපිට වෙන වැඩක් ඕගනයිස් කරනවා කියන එක නැතිව ඇත්තට. ඒ වගේ දෙයක් කරනවා කියලා කියන්නේ. දැන් අපි ඔය වගේ ඒවා නෙවෙයි අපි අතරම දැන් ඔය ඩිස්ට්‍රික්ට් ලෙවල් එකේ ඊට පස්සේ මල්ටිපල් ලෙවල් එකේ අපේ ඩිස්ට්‍රික්ට් අය ෂෙයා කරලා තියෙන අවස්ථා ඕන කරන් තියෙනවා. දැන් අපි ඉන්ටර්නැෂනල් ගිහිල්ලා ඉසාමි කරා. ෆස්ට් ටයිම් අපි ඉසාමි ෆෝරම් එක ඕගනයිස් කරා. රාජිත මල්ටිපල් ඩිස්ට්‍රික්ට් එකේ ඉඳලා ඉසාමි ෆෝරම් එක අපි ඕගනයිස් කරා. ඒකෙත් අපේ කට්ටිය මේන් රෝල් කරා එක කමිටිස් වල චෙයාමන් කිපාරගෙන. ඒකට ඒ වගේ අර
ඇක්ටිව්ලි පාර්ටිසිපේට් කරලා මේක කරන එකෙන් මාර ලොකු දෙයක් තමන්ගේ කැරියර් එකට ගන්න පුළුවන්. සහ දැන් මම ගොඩක් ඉන්ටර්වයුව කරනවා අය ජොබ්ස් වලට ගන්න. ඒතකොට මට තේරෙන දෙයක් තමයි මිනිහෙක් එක විනාඩි 5ක් කතා කරනකොට තේරෙනවා මෙයා බොරුවක්ද කියලා කියන නැත්නම් CV එකේ තියෙනවා මම මේකක් දෙකේ හිටියා අරකක් දෙකේ හිටියා මේකක් දෙකේ හිටියා මම කතා කරලා මොනවා හරි දෙයක් කරන්නේ කොහොමද කියලා දෙයක් කොහොම හරි ඕගනයිස් කරන්නේ කොහොමද ප්‍රැක්ටිකලි වැඩේ කරන්න මේකට තේරෙනවද කියනකොට මේ කියන්නේ බොරුවක්ද නැද්ද කවුද ඩයල් එක කියන එක ටක් ගාලා කියන්න පුළුවන්. සහ වැඩ කරනකොට කොහොමද ඒක ටක් ගාලා අපිට අල්ලගන්න පුළුවන් මේ මොන වගේ බුද්ධලේද කියලා. ඒ නිසා ලොකුම දේ තමයි අපි ඇත්තට මේකෙන් ගත්ත අපි අර තියෙන ඔපචුනිටි එක මැක්සිමම් යූස් කරලා ඒක හරියට පාවිච්චි කරලා අපේ එක්ස්පීරියන්ස් බිල්ඩ් කරගන්න. සහ අපිට ක්වොලිෆිකේෂන් හදාගන්න සහ ඒකෙන් අපි අර එක්ස්පීරියන්ස් එක මම කියන්නේ අර අපි මොන දේද කරන්න යද්ද ඒකට මාර විදියට අපිට මේ සපෝට් එකක් වෙලා තියෙනවා. ඒක අපේ දැනට උනත් කැරියර් එක අපිට ඉස්සරහට කරගෙන යන්න. ඒ නිසා මම කිව්ව විදිහට අර නෙට්වර්කින් කියන එක තමයි අත්‍තරම මේන්ම දේ. උදාහරණයක් ගත්තොත් අපිට ඕන දෙයක් අපිට පෞද්ගලික ජීවිත අවස්ථාවක් වුණත් ඕන තරම් ලියෝස්ලා මම හිතන්නේ ලංකාව පුරා ඉන්නවා ඕන දෙයකට කතා කරලා වැඩ ඩංගාල කරගන්න පුළුවන්. සපෝට් එකක් ගන්න පුළුවන්. ඒක නිසා අන්න ඒ දේ මම හිතන්නේ ලොකුම දෙයක් අපි මේ ලියෝ දහමෙන් අපේ ජීවිතේට ඇඩ් කරගත්තා. අපි ඒකෙන් ඒ විතරක් හිතන්නේ අපි දැන් අපේ ටීම් එක ගත්තොත් අපිට ඉන්න සීනියර්ස්ලා දෙන්නේ අපි ඉගෙනගෙන තියෙනවා අපිට වඩා වැඩි අයට කොහොමද අපි ගරු කරන්නේ. ඒක වැඩි දඩුද කියලා නෑ. සමහරවිට අපි ගහගෙනාට අපි ගහගෙනා ඇතුලෙන් එන ගරුත්වය හරි වෙනස්. ඒක අපේ කැරියර් ලයිෆ් එකටත් යනවා. අපිට හම්බෙන මිනිස්සුත් එක්ක එදිනෙදා ජීවිතේදී ඒ විදිහ කොයි වගේද කියන එක බලන්න. අපි ප්‍රැක්ටිස් වෙලා තියෙන අය ඇතුලෙන්ම මේ ඇතුලේ ඉඳලා ඒ මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන්න. අනිත් එක තමයි අපිත් එක්ක අනිත් කෙනෙක් වැඩ කරද්දී අනිත් මිනිහා කරන්නේ කියන එක නෑ. අපි ඒක ටේක් ඕවර් කරලා අපි කරන්න ප්‍රැක්ටිස් වෙලා තියෙනවා. අපි අර දැන් අපි ජෙනරේෂන් එකත් එක්ක දැන් දැකනවා අපි ජොබ්ස් වල. ඒක මම ගොඩක් දැකලා තමයි සමහරවිට ගොඩාක් ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට අර ප්‍රැක්ටිකල් දෙයක් කරන්න පුළුවන් අර ඒකල සමහරවිට ගුරුකීකේ අද සමහර අර ඉගෙන දෙයක් මම දැකලා ඒකට මට හිතෙනවා මම ඊයෝයිදලා අපු නිදි ගන්න අර අපි හැමතිස්සෙම තේල් දෙයක් එක්ක ගන්න ඒක ක්වොලිෆිකේෂන් එක අමතරව අපි අර පොලිස් විශ්යයන් හැමතිස්සෙම අපි අර එතන ගන්න එක්ස්පීරියන්ස් එක අපිට මාර වටිනවා. ටීම් එකක් එක්ක ඔෆිස් එකක කරනකොට ඒ කියන දේ ඉස්සරහට හරියට කරගෙන යන මම හිතන්නේ ඒක වටිනවා. ඒ ක්වොලිෆිකේෂන්ස් කියන්නේ නේද? ඒක කරගන්න ඕන සහ මේ වගේ මොමන්ට් එකකට උදව් ඒ ගන්න එක්ස්පෝෂර් එක අපිට මම හිතන්නේ නැහැ ඩිරෙක්ට්ලි ජොබ් එකේ නේද කියන එක මම හිතන්නේ නැහැ. මම ආයෙත් කියන්නේ මොකද ඉස්සෙල්ලා මේ ඔක්කොම ගන්න ඔක්කොම යොක් කරනවා. කරන්නේ දැන් දෙන්නේ මොන්නේ තරම ගන්න මොකද විලායන් පස්සේ හත්ටි එන පිටු පුරුදු කිව්වා හරි අඩුයි. ඒක නේද පුරුදු කරන්න බෑ මොනවා රිවිව් එකේම කරවන. ඉතින් දැන් උගරන්න බෑ කියන්නේ. මේක වෙයිලා එක ගේම් ගහලා කට්ටිය ඉන්නේ. මගේ රස්සාවත් කියන ඉස්රේලේ ඔහොම එලවන්නේ ඒ මොකද. ඒකට ඇවිල්ලා හරි ආටිෆිෂල් කට්ටිය ඉන්නේ. කිසිම දෙයක් දෙයක් අහන්නේ නෙවෙයි කියන දෙයක් අහන්නේ ඔක්කොම දාන්නවා. ඒන්න මම කියන්නේ මේ වගේ මූවමන්ට් එක ආවන් පස්සේ දැන් අපිට කොහොමද කියවන්නේ CSI යට පල්ලිගයිල නේරුවා දෙන්නේ තරාලු තා පොට්ටාසේ වගේ විතරයි එන්නේ. මම කියන්නේ මම අපිට සමරු කෙටේනවනේ. ඒ කියන්නේ ආත්තරනේ අපිට දාසුත් කියනවා උඩට මෙලගන් අපිට කස්ටමර්ස් එනවා. ඒක අපි ඒගොල්ලෝ ටච් කරන විදිය වෙනස්. කොහොම ඉගෙන ගත්තා වගේ නේද? විමුණ. ඒකට මම කියනවා කාටද මෙයාත් පිට මෙයාත් එක්ක කතා කරන ඕන එක මොකක්ද? මෙයාට මජන් කියනවනේ මජන් සර් කියනවා සර්. ඉස් කියනවා මිස් කියලා උඹ ඉගෙන ගත්තා ඕකේ. තේරුණාද ඒක? මජන් කියන එක කියලා සර් කියලා ගත්තා ඒක මට කියලා හරියක් නෙමෙයි. ඒ කියන්නේ ඔය මොකක්ද එකේදී අපි වලට ඇල්ල පොట్లా ඕකෙන් තමයි උඩ එන්න ඕනේ. ඒක තමයි තේරෙන්නේ. මේ දන්න දේවල් තියෙනවා. සමහර විට මේක මේ වීදමක් කනමන එහෙම නැහැ. එහෙමයි. ඉතින් ගන්නව නම් තමයි ප්‍රොසෙස් කරන්නත් එපා. නිකන් හම්බෙන්නේ නැහනේ. ඒකේම කරන්න ඕනේ. ඒකෙන් ජීවිතේ ගන්න දේවල් තියෙනවා. ජීවිතේ ගන්න දේවල්. අපි රස්තා අපි හැමදේම කරා මොනියු තියුණා ඒ වුණා ඒ පස්සේ නැගිලා මොනවා කියලා අපි ඒක ලොකු සාහිත්‍යයක් අහගෙන ගන්නවා. අපි එන්නේ දැන්දි දාලා ඉන්නේ. අපිට මතරන් කරේකට සෑහෙන උදව්වක් වුණා. මම හිතේම ඩිසයින් පැත්ත එක මම වගේ රස්සාවක් ඩිසයින් කරනවා. ඒක අපි කරන්නේ නිදි මරලටි ඔය සම්බන්ධන් පරස් එකටම හැම කැම්ප් එකකටම කලින් ඒ ආදාළ මුදල මට වැඩේ පාවල නිදි සමාප්ත. ඒ අපි ඔබ කරහන් කියලා කියන බයින්නේ. මම ඉතින් නිදි මරාගෙන මොන හරි වැරද්දක් වුත් එක්කගෙන වුණා. ඒක මම මාළු මේ පොඩ්ඩක් ඇඩ් කරන රසනේ
කොහොම කරනවා. අර අපි වැඩක් කියන්නේ කරන බලාගෙන කියන්නේ. අපිට බයි මේකත් කරන්න ඕනද චේන්ජස් කියන්නේ හරි අමාරුයි. හැබැයි අපි කියන්නේ නෑ බය වෙන්න දෙයක් නෑ අසෙන් මම පළවෙනි දේශා අපි ඒකන අපේ එක්ක ඒ කියන්නේ ඉතල ඔක්කොම ඒවල නන්දි ගල්ල ඇඩිලා කියන්නේ වැඩක් ගත්තයන් පස්සේ මට මතකයි ඩිලා මතකද මේ අපි අවුරුදු සෙට්ටලා මේ කැමිසි ඩිලා කියලා කිව්වා මේ නාවිලා තීන්ත ටික වාසි නැත මුතේ යා තීන්ත ගන්න කිව්වා පොඩි තීරුවනේ මට අපල කියලා මුළු ඔක්කොම තීන්ත ගන්න ඕ බයිනෝ තීන්ත ගන්න ඔක්කොම කියලා ඒක ඔක්කොම හරි බහුලද අපි ඔක්කොම දැක්නවා ඔව් මම කියනවා ඒකේ මම මාව මැනගන්නේ මම ලියකට කළු ෆස්ට් ෆ්ලයි එක බලලා මම ඒකට කළු අන්තිම ෆ්ලයි එක බලලා තමයි මම මාගේ අප්ඩේට් එක බලන්නේ මම කළු ෆස්ට් ෆ්ලයි එකේ මම තියෙන ඔක්කොම සෙට් ටික දාලා තියෙන නිකන් මම අර කෙනෙක්ට රෙකමන්ඩ් කරන විදි ඩිසයින් එක නෙවෙයි මම අවුරුදු 5කට පස්සේ බැලුවාම අන්තිම මතක් කරනවා මම දැන් වැඩ කරන තැන කලින් මගේ බොස් හිටියේ අපේ ලියෝ චේතන ලියෝ චේතන ගන්න මතවල ලියෝ සමාජයේ ඒක යාහින්ද මට හැම චිලුම් බෑන් නෙවෙයි නමුත් සරයි මම ඒකට ඉන්ටර්විව් යන්න පුළුවන් උනේ ලියෝ චේතන අපේ ලියෝ ජොබ් බෑන්ක් කියලා එකක් තිබ්බා මම අපේ ලියෝ ජොබ් බෑන්ක් කියලා ඒකසේ දාලා තිබ්බා ඒක ලොකු දවසක් හම්බුණා ඒ ඒකසේ ඇතුළු තමයි මම ගිහින් අදට අවුරුදු 7ක් මම ඉතින්නේ ලියෝ චේතන මතක් කරගන්න ඕනේ ඒ වගේ අපේ සීසයිඩ් වගේම අපිට හම්බුලා දෙන තරයේගේ ඇත්තම මම අද මගේ CV එකට මම ලියෝ චේතන දාවන්දි මගේ පෝට්ෆෝලියෝ එකට ලියෝ කරගෙන පුළුවන් ඩිසයින් දාලා තියෙනවා ලියෝගෙන් එහෙම උදව්වක් හම්බුලා තියෙනවා තරයේ ඉතින් හරි පුරුදු ටිකක් අත්දැකීම් ටිකක් එක්ක ඉස්සරහට යන අයියලා කරා ටිකක්. ඉතින් අපිව බලන් ඉන්න අපේ දැන් ලියෝ කරන අය වගේම අයියලා අක්කලාගේ යාළුවෝ. ඉතින් මෙච්චර වෙලා අපි කතා කරේ අයියලා අක්කලාගේ යාළුවන්ට. ඉතින් දැන් අපි කතා කරමු අපේ බලන් ඉන්න අපේ ලියෝ වලට. දැන් කතා කරමු තියෙන්නේ අයියලා අක්කලාගෙන් ගන්න පුළුවන් හැම දෙයක්ම ඒගොල්ලන් වෙනුවෙන් කතා කරන්න පුළුවන් හැම දෙයක්ම ඒගොල්ලන්ට දෙන්න. මම පොඩ්ඩක් පටන් ගන්න එක මේ ඒ කියන්නේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගෙන මම පටන් ගන්නවා. මට මතකයි අපි කැමිලගේ තිබුණු පිරිසක් මේ පිරිසකට සපෝට් කරන්න ගියා. මට විතර ඒ වෙලාවේ ප්‍රෙසිඩන්ට් හිටියා ශිහාන් අයියා එයා ශිහාන් නම් ප්‍රෙසිඩන්ට් ඉවන් පරිමිත අපේ ක්ලබ් එකේ අපිට සයින් කරා එතෙන්ට ගිහිල්ලා උදව් ටික කරලා ඉන්න කියලා අපි කලින් දවස් හවස ගිහිල්ලා සෑහෙන වෙන වැඩ කරලා කේසෙල් කන්දන් කරලා ඒක ආදර ඔක්කොම කරලා ඉවර වෙලා ඊළඟ දවසේ අපිට ඒ කියන්නේ ඊළඟ දවසේ ආනන්දයි තව කට්ටිය එනකොට අපිට හරි ඒක මහජුනේ නෑ අපි ඒ කියන්නේ ඒ කට්ටියට මුලින් අපිට සෙට් උනේ නෑ අපි මොකද කරේ අර ඔක්කොම ටික කරලා එළිය වෙටිනවා අනිත් පැත්තට ආවා. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ තමයි අපිට අපිට තේරුනේ මේ මෙතන ඉන්නේ අපි වගේම එකම විදියට හිතන පස්සන එකම විදිය මිනිස්සු ටිකක් ඉන්නවා. අර ඒකෙන් එතනදී අපි තේරුම් ගත්තා අපි අර අනිත් කට්ටියත් එක්ක අපි අනිත් කට්ටියට රීච් කරනවා මදි අනිත් කට්ටියත් එක්ක අපි අර බොන්ඩ් එක හදා ගන්නවා මදි කියන එක. ඒ කියන්නේ එතනින් මුලින් හදුනාරෙන් අපි ඒක තේරුම් අරගෙන පස්සේ අපි හැමෝත් එක්කම මේ ඉන්නේ. ගොඩක් හොඳ යාළුවෝ සෙට් එකක් මේක ඉස්සරහට යන්න පටන් ගත්තා. ඒක ලියෝ එකෙන් අපි තේරුම් ගත්ත දේ තමයි අපි ඉස්සරහට මේකත් ඉස්සරහට යන ගියගෙන. ලියෝ එකෙන් අපි ඒක තේරුම් ගත්තා. මෙතන ඒ කියන්නේ අපි ප්‍රෙසිඩන්ට් අපි යම් කිසි සීමිත පිරිසක් එක්ක විතරක් ඉන්නවා කියන එක නෙමෙයි. මෙතන හැමෝම ඉන්නේ අපි වගේ මේක බලන මිනිස්සු ටිකක් ඒක. කොහොමද ඒ 10 ගත්ත වර්ග 10ක් තියෙනවා. ඒකට වෙනස්කම් තිබුණාට හැබැයි එක ජාතියක මිනිස්සු ටිකක් නැති. ඒකට ඒ හැමෝටම තම තමන්ගේ පුළුවන් විදිහට තම තමන් සපෝට් එක දීලා ඒ හැම දෙයකම උදව් කරගන්න එක. අන්න ඒ දේවල් හදාගත්ත යම් වෙන්නේ. ඒකට අපි ඉස්සරහට යනකොට උනා දැන් ඒ ඩිස්ට්‍රික්ට් එක හරිය ලියෝ දහම හරිය මේවා හැමදාම සස්ටේන් වෙන්නේ ඒ සපෝට් එක අපි එකිනෙකාට දෙන සපෝට් එකේ එකිනෙකාව අඳුරගෙන ඒ කට්ටියත් එක්ක හරියට මර්ජ් වෙන එකෙන් ඒ කට්ටියක සමහර උදව් ඉල්ලන්න නැති වෙන්න පුළුවන්. සමහර එහෙම අවස්ථාවල කියන සමහර කාලට උදව් අවශ්‍ය වෙන පුද්ගලෙක් උදව් ඉල්ලන්න නැති වෙනවා. ඒක තේරුම් අරගෙන ඉතින් උදව් කරන්න පුළුවන් විදිහට අපි අපේ මයින්ඩ් එක හදා ගන්න පුළුවන් වෙනවා. අර ඒ වගේ බොන්ඩ් එකක් තියෙනවා නම් තමයි අපිට මේකක් නෙවෙයි ඕනම තැනකදී අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ එහෙම තැනකදී තමයි. දිමුතු අයියා මොනවද කියන්නේ අලුතියෝ ඔය ඇත්තටම කියන්නේ අපි උනත් දැන් 2011 අපි ලියුවකට ගන්න වෙලා ඉඳන්
මම ඇත්තම අවුරුදු 5 කට කලින් නියෝජනයෙන් අයින් වෙනවා. ඒ අයින් වුණාට කොච්චර පරණ වුණත් අලුතෙන් එන කට්ටියට අපි අතට අඳුරන අඩුයි. නමුත් පරණ කට්ටියට තියෙන බැඳීම වලටම කඩාවුණා. ඇත්තටම කියන්නේ දැන් අලුතෙන් එන ලියුස් වල මම කියන්නේ ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට්ස් කරන්න ඕනේ. ඒක ප්‍රොජෙක්ට්ස් කරන්න ඕනේ ඇත්තටම ගොඩක් හැම පැත්තටම විහිදෙන ප්‍රොජෙක්ට් කරන්න ඕනේ. සමහර කට්ටිය එකම ප්‍රොජෙක්ට් එක තමයි ලබන අවුරුද්දක් කරන්නේ. ආයෙත් ලබන අවුරුද්දක් කරන්නේ. එහෙම නැත්නම් දැන් එක ක්ලබ් එකක් ගත්තාම එක අවුරුද්දකට ලබන ප්‍රොජෙක්ට් දැන් 10ක් 15ක් කරනවා නම් මේ 15 එක එක විදිය කරන්න ඕනේ. එක අවුරුද්දක කරගුදී ඊළඟට කරන්න ඕනේ. එක එක ඒවා කරන්න ඕනේ. වෙන ක්ලබ්ස් වලට ඒක වෙලා එකක් එක ජොගින් වෙලා එහෙම කරන්න ඕනේ. ඕක වෙන්නේ එහෙමයි. අනින් ගියොත් තමයි අපට යන්න බැහැ. අනින් ගියොත් යන්න බැහැ. මොකද වෙලා තියෙන්නේ මේ අනිත් කට්ටිය තියෙන්නේ මමත් යනවා ටීම් වර්ක් එකක් එක්ක දීලා ඉන්න ටික පස්සේ කියන්නේ. ඒ කියන්නේ අපි කියමු ඒක අපිට ලියෝ වෙලා වැඩක් නැහැ. ලියෝ ටබ් එක ඇතුලේ ලියෝ වෙලා වැඩක් නැහැ. ඩිස්ට්‍රික්ට් එකට යන්න ඕනේ. අනිත් ටබ් එකේ යාළුවොත් එක්ක සෙට් වෙන්න ඕනේ. හොඳම යාළුවා වෙන ටබ් එකේ යාළුවෙක් මල්ටිපල් යාළුවෝ. අපිට ඔක්කොම කතා කරලා මේ ඔක්කොම එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. අපිට ලියෝ එකකින් ගන්න එක්ස්පීරියන්ස් එක එදා නෙමෙයි අපිට ඕනේ. අද තමයි ඒකේ වැලියු එක අපිට දෙන්නේ. එදා අපිට ඒක අතල් එකට අපිට මේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද තමයි අපිට ඒවා අපිට දැන් අවශ්‍යතාව තියෙනවා අපි අපරාධي තව දෙක වහරි කරන්න තාම අපිට ඇතුළට වෙලා ඉන්නේ නැතුව තව මිනිස්සු අඳුර ගන්න තියෙනවා. ඒ කියන්නේ අපිට අර වගේ මම රෙසිපි වගේ අවස්ථාවන් වලදී තව මිනිස්සු අඳුර ගන්න තියෙනවා. තව ලස්සන වෙන්න තියෙනවා අපිට මේ අපි ලියෝ වල ගත කරපු මේ කාලේ. අපේ දිවිලා ජීවිතේ ගොඩක් ඉන්නේ යූස් ලගෙන් හැදිච්ච වටපිටාව මොනවද කියන්නේ. ඒක ගොඩක් ඉන්ෆ්ලුවෙන්ස් වෙන මම මොකක්ද කියන විදිහට දැන් යොදුවන්නේ එක්කෝ ඕඩ් එකක්. මට සෙලිබ්‍රේට් එකක්. මොකදවන්නේ අපි වෝට් පත් දුන්නේ අපි වැඩ කරනවා විතරයි. අපි දන්නේ නැහැ සමහර සෙලිබ්‍රේට් අරම්මන වෝට් තියෙන යාළුවෝගේ වගේ. අදටත් ගුරුගන්න නැහැලා දන්න සෙලිබ්‍රේට් එක තාම ඇති යාළුවෝගේ වගේ. අපි අර ළඟ දෙන අපිට ඕනේ වැඩේ කරන්න. ඒ කියන්නේ අවුට්පුට් එක විතරයි අපිට ඕනේ. අවුට්පුට් එක ගත්තා නම් ඇති. විද්‍යාලයට එහෙම දැන් ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ අර ජෙනරේෂන් එකේ ඔරියන්ටේෂන් වලට ගියාන් පස්සේ Tamanට ඕනේ කරන්න. ඔයාලා මේක කරලා මේක කරලා පස්සේ ඒක පස්සේ දුන්නා. ඒක වෙලා තියෙන්නේ. ඒකලියක් එක වෙලාද වල සාමාන්‍යද හරි සිම්පලි දෙයක් කිය ඔයාගේ පරිසරෙත් එක්ක දැන් අපි කැම්ප් විතර දැන් ගිහිල්ලා ඒ වෙලාවට පරිසරය ඇත්තටම කතා කරා කොහොමද මොකද්ද වෙන්නේ කියලා මම හිතන්නේ ලොකුම දේ අරුත්කායට කියන්නේ මම ඉස්සර වගේ මම දකින ලොකු වෙනසක් තමයි අපි අර ඉස්සර මූව්මන්ට් එකත් එක්ක රැඳෙන කාලය වැඩි අපි අවුරුදු ගානක් විතර ඒක දැන් කට්ටිය ගලින් අපි අවුරුදු 10ක් මම කොහමගේ අවුරුදු 10ක් ලියෝ කරේ එක ඔක්කොම මගේ තියෙනවා දැන් ඒක ළමයින්ගේ වැරද්දක් නෙමෙයි ඒක ඇත්තටම අර ජෙනරේෂන්ස් වල චේන්ජ් එකත් එක්ක තමයි ඒක වෙන්නේ අවුරුදු 10 වගේ ජෙනරේෂන් චේන්ජස් එක්ක ඒගොල්ලන්ගේ තියෙන ඒගොල්ලන් හදලා තියෙන පිටාවත් එක්ක ඒගොල්ලන් කරන්නේ වෙනස් වෙනවා අර අයියලා කිව්වා වගේ අර සමාජතර මෙඩියලිස්ටික් පැත්තට යන ප්‍රමාණය වැඩි දැන් ඉන්න ජෙනරේෂන් ඒකත් එක්ක තමයි උක වෙන්නේ මට කියන්න පුළුවන් මේ පොඩි කාලයක් ලියෝ මොහොමඩ් එක කියන්නේ අර ඉන්න අවුරුදු 10ක් වෙන්නේ නැති මේ දැන් කොහොමද 3-4ක් වුණා ඒ කාලේ උපරිම ප්‍රයෝජනෙ ගන්න කියලා තමයි කියන්නේ නෙට්වර්ක් එක අයිලා පිළිවෙලේ නෙට්වර්ක් එක හදා ගන්න ඕනේ සහ ඉස්සර දෙවිතර මම මේක කරන්නේ තමයි ඉස්සර අපිට මේ වගේ දෙයක් හදන්නකොම අපි කණියම කප හදන්නේ දැන් එහෙම නැහැ දැන් තියෙනවා බයිලා කට්ටිය පොඩ්ඩේලා තියෙනවා ඒකෙට කොහෙන් හරි දැන් ටීම් වර්ක් එකට එකතු වෙන්න බෑ ඒ ප්‍රශ්නත් එක්ක කොහෙන් හරි හයර් කරලා ගන්න. සල්ලි එකතු කරලා ඒක හයර් කරලා. අපිට එහෙම කාලයක් තිබ්බේ නැහැ. අපේ ජෙනරේෂන් එකේ අපි මේවා කප පොල් අතට මේ වගේ අපි රෑ 30 ගිහිල්ලා හොයාගෙන ඇවිල්ලා 10 දෙනා hina වෙනවා. සමහර වෙලාවට වරදිනවා. ඒත් අපි ඒවා හදාගත්තා. දැන් අය එහෙම නැහැ. ඒගොල්ලෝ කටිස්ලා තියෙන්නේ අක්කා ජූලි තාක්ෂණික එක මොනේ හරි මේවට සෙටප් කරලා පොඩි දෙයක් කතා කරන්න නේද? ඒ කියන්නේ අර අලුත් ළමයි වැඩුවට පස්සේ ඒ කියන්නේ හරි දක්ෂයි ඒ ළමයි. හරිම ඒ කියන්නේ හරිම ස්මාර්ට් හරි ස්පීඩ් අපිට වඩා අපි අවුරුදු 25 28 30 කිරියටි කරපු දේවල්
ඒගොල්ලෝ අවුරුදු 20 22 දී කල්ලි ඉවරයි. එතකොට ඒ කියන්නේ අර හරි ස්පීඩ් එකකින් තමයි දැන් ලෝකෙත් හරි ස්පීඩ් එකකින් යනවා වගේ ගතියක් තියෙනවා. එතකොට අලුත් ළමයින්ට ඒ ස්පීඩ් එකත් එක්ක යන්න වෙන හින්දා ඒගොල්ලන්ට අච්චරාමේ තියෙනවා ඒගොල්ලෝ සහ ඒගොල්ලෝ අර ස්පීඩ් ගොඩක් දේවල් හරි කිසිම කරගෙන යනවා. එතකොට අර වගේ පොඩි දේවල් මිස් වෙන්න පුළුවන්. හැබැයි එයාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියෙන්නේ මේ වගේ මොමන්ට් එකකදී පොඩ්ඩක් ස්ලෝ ඩවුන් වෙනවා. ස්ලෝ ඩවුන් වෙලා පොඩ්ඩක් එළියට බහලා කට්ටියත් එක්ක එකතු වෙන මේක පොඩ්ඩක් එන්ජොයි කරන්න. මනුස්සකමයි ඒවල වෙන මොකුත් දෙන්නේ. ඒක මොනසද? ආසාවෙන් කට්ටියත් එක්ක නෙට්වර්ක් එක තමයි අපිට මිල් වෙන්න ඕනේ. කට්ටියත් එක්ක මූව් වෙන්න කියනවා නම් ඒ মানে එකතු වෙන පිරිසක් එක්ක නම් අපිට දැන් එක්ස්පීරියන්ස් එකද මේ හැමදේම ලැබෙන්නේ අපි ඒක පිරිසත් එක්ක වැඩ කරන එකත් එක්ක. ඒ කියන්නේ ඒගොල්ලෝ ගන්න ගෝල්ස් ටික ඒ කියන්නේ මේ ගන්න දේවල් මේ වෙලාවේදී ඒගොල්ලන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මොන වගේ ට්‍රේනින් එකක්ද මොන වගේ එකක්ද කියන එක. හැබැයි ටික කාලයක් යනකොට ඒගොල්ලන්ට තේරෙන්නේ මේකේ මොන වගේ දෙයක් ගන්න පුළුවන්ද කියන එක. ඔව් ඉතින් ඉවරයි. ඇත්තටම අපේ වෙලාව තව ගොඩාක් වෙලා කතා කරන්න තිබ්බනම් කියලා හිතනවා. අපිටම ඔව් දෙන්න අපි කල්පියගෙන අපි දැක්කේ කියන්නේ විලායියට සංගීත ඔයා පටන් ගන්න ඒ කියන්නේ අපේ ස්ටාර්ට් එකේ දැනන්ට කාර්යය තමයි විලා කියන්නේ. දැන් විලා මුලින්ම අත ගහන්නේ දුම්දුගේ කන්ෆරන්ස් එකේ. ඊයෝ නෑ දුම්දු කන්ෆරන්ස්. සාමාන්‍යයෙන් අපේ කන්ෆරන්ස් උද්දී ඒ දුම්දුගේ ඉස්සෙල්ලේදී චතුරාර්ය කන්ෆරන්ස් මම මේවා කරනවා නෙමෙයි ලෙවල් එක වෙනස් වෙන තැන මේ කන්ෆරන්ස් එක නිකන් හෝල් එකක්. ඊට පස්සේ බැනර් එකක් ගහලා දිනනවා මේ විඩියෝ කන්ෆරන්ස් එක. ඒක එච්චරයි. ඒ හෝල් ටික දෙන විඩියෝ තමයි දුම්දුගෙන් දැන් හැම එකම පොඩ්ඩක් වෙනස් වෙනවා කියන්නේ මම කියන්නේ. ප්‍රතිගණනා මේව කරනවා නෙමෙයි ඒගොල්ලන් මාරේ ජීවත් කරලා තමයි අඩු කාලේ මේවට තමයි තියාගෙන සෙට් කරගත්ත වෙන කැපවීමක් තිබ්බා. දුම්දුගෙන් ඒ කන්ෆරන්ස් එක විලාසයක් ගන්නවා. දැන් අපි කොහොමද කතාගෙන දිලාගේ තමයි දිලා පොඩි කාලේ නම් ඔය වගේ දා ඉතලා ඔව් මේක අපි ඒක කපලා පේන්ට් කරලා ඔක්කොම කරනවා. අපේ ජීවල් පැත්තේ උනත් මේ දිලා කියන්නේ එහෙම ලබින් කල ගහනවා තාක්කරින් මේකක් තමයි. එහෙම ඒ කියන්නේ ඒ වගේ නම් පන්සලේ මොකක් හරි දෙයක් ඒ ඔක්කොම ඉතින් දිලා තමයි. ඒ දැන් අද දිලා එතනින් පටන් ගත්ත දිලා දැන් අද ඉන්නවා හොඳම තරගෙ ඉන්නවා. ඔව් දන්න කෙනෙක් නෑ ෆීල්ඩ් එකේ දිලා කිව්වම බිකොස් කිව්වම ඕනෙත් නේ දන්නේ. ඇත්තම අපිට අමාර ආඩම්බරයක් දිලා ගැන. ඒ වගේ තින් දිලාගේ කතා කරනවා. අර මතකයි මේ ඔය ලියෝ ලෝගෝ එක. චීන ළඟ තියෙන ලෝගෝ එක. ටෙලිකොම් එක. ඒ මේ ලෝගෝ එක ඉස්සර දැන් මේ ලේසර් පස්තියයි අරමේ දිලයි අසෙලයි අතින් කපන්න. අර කිසිදී ගල්කිසදී ඔබ ඒ විදිහට හදලා දෙන්නේ බෝස් කරලා වගේ හදලා දෙන්නේ ඒ කාර්ය. මේවා දැන් අවුලක් නෑ දැන් ලේසර් ඒක කට් එකේ කපලා නැදලා අපි අරගොල්ලන් මේක කපලා ඉන්නට කප හදලා ආයෙත් කැඩෙනවා අර මේ වගේ සුපිරි වැඩ තමයි ඒකට කොන්ෆරන්ස් එකකට ඉවෙන්ට් එකකට බෑ කියපු මිනිස්සෙක් නෙමෙයි. මහා දිලා කියන හැම එකම ඉන්නේ. අනිවාර්යෙන් ඕනෙක්. පුද්ගලික දේවල් වල මොකක්ද එකක් මේ වගේ දෙයක් සොෆ්ට්වෙයාර් මොකද මොකක් කියලා දිලා එක. ඒ දෙන්නේ පුදුමනේ ලියෝ එක. ඒ ලියෝ අපි ඔක්කොම දෙන්නේ බැඳින්නේ. කවදාකවත් නෑ බෑ කියන්නේ. හරි. එල්ල දෙන්න. අපේ ඉතියා මේ වගේ මේ මොකක් හරි වෝක් එකක්. අපි පළවෙනි පාර්ට සීනියර්ස් අය වුණා මම ප්‍රෙසිඩන්ට් ආවුණා. අපි ඩිස්ට්‍රික්ට් ප්‍රොජෙක්ට් එකක් විදිහට කරනවා ඩිස්ට්‍රික්ට් වෝක් එකක්. මොකද අපි බැනර් එක අපේ ගෙවල් ඉස්සරහ තමයි කට්ටිය දින්න ඇවිල්ලා තියෙනවා. නයිට් අපේ ගහන්නේ. මේ පාන්දරේ කියනවා මේ පාර පුරා අපේ පොඩි පාරක් තියෙන්නේ. ඉතින් අපේ ගෙවල් පාස් කරලා ගිලාලා ගෙදරට යන්න ඕනේ. අපේ ගෙවල් ඉස්සරහ එහෙම කොහොමද දාලා පේන්ට් කරලා වඩු දුන්නා. සඳකට කියලා අපි සඳකට අපේ ප්‍රෙසිඩන්ට් කෙනෙක් මේ බලයෙන් නිදිමතේ අපි අර දීරුළු වගේ එකක් තියෙන එක අපි කියලා මෙන්න නිදිමතේ ඉලාලා තාත්තම උදේ වැඩ ඉලාලා තාත්තෙන් පාරේ යන්න බෑ හැමදේම පැන යනවා
ඕ දිලා දාත මෙහෙම එකක් වයින් කකුල දිහා සතන ඕ ගාත ගෑ ගන්නවා. දිලා මල් ඉස්සේ. දිලා ඉන්න කවුද? අර ගියේ. ඒ සාලකට අපේ දෙන්න දුන්නා නේ මායි ඒක වෙනම කතාවක්. ඔයගේ මම ප්‍රසන්ට් කරේ අපි දෙන්න ඉඳි මායි වයින්ට ඉඳි දිලා කියන්නේ ඉතින් ඒ වගේ සුපිරි කඩේක්. දිලා අදටත් ඉතින් අපිට මේ පැනහරිලා මේ වගේ ලස්සන ලස්සනම දිලා. ඉතින් මේ අයියලා අක්කලා මෙච්චර මතක් කරගත්තී අපි දිලායට ස්තුති කරන්නේ අවසාන වශයෙන් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා අයියලා අක්කලාගෙන් අහන්න. දෙවියන් නැගෙනහිර නියම සමාජය ගැන සහ මේ වැඩසටහන ගැන අයියලා අක්කලාට මොනවද හිතෙන්නේ? හරි කෙටියෙන් අපි කිව්වද කරමු. එතීම කියනවා නම් අතන මේක නේ. අපිට අවුරුදු 10ක් මම මට මතක නැහැ මේ විදිහට කවුරුත් කරන්නේ. කරන වඩා හොඳ වැඩක්. ඔව්. මම හිතුව අපිට උගාන ඇත්තට CSI කමෙන්ට් කරේ නෑ. හොඳ වැඩක්. මේ මාන ડોක්ටර්ජික් අද දෙතන්ට ආපු එක. මම හිතන්නේ අවුරුදු 2005 ඔක්ටෝබර් එක මෙතනට මතක් වුණා. සහ ඒ වගේ අවස්ථා ළඟදී හම්බුණා සූර්යයක් කරගෙන ගෙට් එකක් තිබ්බා පොඩි ඒකේ කට්ටිය තුනේ. ඉතින් මේක හොඳ ඉනිෂියේටිව් එකක්. ඔයාලට අන්න කරලා අපි දැන් ජෙනරේෂන් එකට හිතන දේවල්. ඉතින් මේක අතන ටීම් එකට ඔයා මේ නංගියතු අපේ ටීම් එකට ටැග් කරලා අපි හොඳ දෙතන්ට ගෙන්නුවාට. සාරේ දේවලයි කියන මේ පරණ නියෝගයක් අපේ කාලේ උන්ට ඇක්ටිව් රයිඩ් ඒක වගේ මේ වගේ ඉනිෂියේටිව් ඩිස්ට්‍රික්ට් එකට ගෙනල්ලා ඇක්ටිවිටි එක ගැන ඇත්තටම සප්ලිටුම් අතන ඩිස්ට්‍රික්ට් එකේ බෑක්බෝන් වගේ වෙන්නේ මේ වගේ ක්ලබ්. ඉතින් ඇත්තටම නියම අදහසක්. ඇත්තටම ඔයගොල්ලන් ටැග් කරන්නේ මේක දීර්ඝ නෑ නේද? හොඳ වැඩක්. ඒ කියන්නේ අපි හොඳ කට්ටිය වෙලා කලින් දැක්කු දේවල් කලින් දැක්ක එක්සැම්පල් ගන්න. පළවෙනි එකකට මම රෝහානුයි ඉලයිලයි කරගෙන කරා ඊට පස්සේ මේ මැච් කරපු එක හරිම ලස්සනයි. ඊට පස්සේ රන්දියේ ඒවා දිනචක් කරාවිලා සායන එකක් කරා. ඒක මොකදද නේද? ඒක හිතාගෙන හරි දාලා ලස්සනයි. ඊට පස්සේ මුදිතෝයි දිවෙන්නේ. ඒ කියන්නේ ඒ කන්සෙප්ට් මේකවලට එන විදිහ හරිම ෂොක්. ඒක ඕකරන්නේ පුරා පාස් මේ ප්‍රසිද්ධි ඒ වගේ. මොකද අපකන් ඔයගොල්ලන්ගේ තියෙන අපි දන්නේ කරන්න. දිගටම කරන්න. බොහොම ස්තුතියි අයියලා මට පොඩි එකක් කියන්න මොකද අපේ ටක් එකකින් කරවලු මම නිදාන්ත අවිත් ප්‍රසිඩන්ට්ලා දෙන්නා පොඩි මේ කතාව. ඇත්තටම මේ මම ගිය පාරක් කිව්වේ අපේ ටබ් එකේ අපි පෙර ටීම් එකක් ඇතුලේ නෑ අපි දන්නවනේ අපි සෙට් හැමදාම ඔය සෙට් එකෙන් පස්සේ ඔතනින් සෙට් එකක් අපේ හදුන්නේ. ඊට පස්සේ ළමයි ඔතනින් හදුනා පස්සේ කවිත්මල්ලි මේ සෙට් වෙලා ලොක්කා කවිත්මල් මම හිතා වෙන සබ්ජෙක්ට් ලොක්කා සෙට් කතා කරන සබ්ජෙක්ට් අරගෙන දැන් හදලා තියෙන දැන ඇත්තම ආඩම්බරයි. මේ තැන ඒ කියන්නේ මේගොල්ලන්ට එන පෑන් එකෙන්ද විමාන දිලා උන්වහන්සේලා මේ මාල්දි IT වල ඒ කියන්නේ මේගොල්ලන් දැන් මල්ටිපල් අල්ලලා ඉවරයි. දැන් ඉතල අපි ඔය මොනාරි එකකට මල්ටිපල් යන්නේ. මේගොල්ලන් මල්ටිපල් කරත් ඔක්කොම ටච් සෙට් එක අල්ලලා ඉවරයි. දැන් ඇත්තටම හොඳ තැනක තියෙනවා. රීලිස් කියනවාම දැන් දෙන්න නැතුව මේ පස්සේ අල්ලන් ඉන්නේ නැහැ ඇත්තටම. නම හැදුවේ ඒගොල්ලෝ. නම හැදුවේ රිලීස් කියන ෆෑන් ගේම් එක කියලා ලේබල් එක ගුරුවා දැන් පීලා මේගොල්ලෝ ටිලා දැන් කයලා තමයි හැදුවේ. දැන් කයි කොඩිය ළඟ මොකද තාම මතකයි. ඒ කොඩිය එක ගහලා දැන් කයි මේ බ්‍රෑන්ඩ් එකත් එක්ක ඔබ තමයි හොඳ නම කියන්න. කියනවා කප්ස් ගොඩක් ආය ඔයගොල්ලන්ට මොනවද කියනවා ඒගොල්ලෝ කන්ටැක්ට් කරනවා ඒගොල්ලෝ මට පැත්තට අනිවාර්යෙන් සපෝට් එකක් දෙන්න. ඒ බ්‍රෑන්ඩ් එක ඉස්සරහට ගෙන යන පොරොන්දු මත එහෙනම් අපි මෙච්චර වෙලාවක් කතා බහ කරලා හරි රස කතා ටිකක් අයියලාක්ලගේ කාලේ ගත කරගෙන මෙච්චර වෙලාවක් අපිත් එක්ක ගත කරාට බුදුවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අපිට මෙච්චර මේ වැඩේ සාර්ථකව කරගන්න අපේ පස්සෙන් ඉන්නේ දිලා අයියා. දිලා අයියේ ඔයාලට ගොඩක් ස්තුතියි. අපි මේ දේ ඉස්සරහට කරගෙන යනවා ඔයාගේ සපෝට් එකත් එක්ක. ඉතින් ඊළඟ ලියෝ අචීවර්ස් වැඩසටහන සමගින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන අද සම්පූර්ණ. සුබ දවසක්.